ප්‍රථමයෙන් තිබෙන්නේ න්‍යාය පත්‍රානුකූලව පොල්වැල් පාන දැල්වීම. ඒ සඳහා කියාගත් සම්පාදනකූලව අපි ආරාධනය කරනවා ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තු කටයුතු ප්‍රතිසංස්කරණ කටයුතු ගරු අමාත්‍ය ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගායන්ත කරුණාතිලක මැතිතුමාට අපේ පොල්තෙන් පහර දන්වා මෙම සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලෙස හොඳයි බොහොම ස්තුතියි එම කටයුත්තට සහභාගී පිළිබඳව සිල් දෙනාටම. ඉනරතුව තියන්නේ ආගම සීකිරීම. ස්තුතියි. අනතුරුව තිබෙන්නේ අප පක්ෂයේ මියගිය සීලුම සමාජික මහත්මීන් සහ රට වෙනුවෙන් දීපිතු වීරෝදා රණවිරුවන් එවැගේම 12ක් වෙනවා මේ සුනාමි ව්‍යසන සිදුවර ශ්‍රී ලංකාවේ අපේ. ඒ නිසා මියගිය සීලුම දෙනාව සිහි කරන්නට අපි විනාඩියක නිශ්ශබ්දතාවයක් රකිමු. ඉන් අනතුරුව අප පක්ෂයේ ගීතේන සවන් දෙමු. ඉන් අරතුව තිබෙන්නේ පිළිගැනීමේ කතාව. අපේ මිලානෝ නුවර එක්සත් ජාතික පක්ෂය ශක්තිය රැකගන්න
එක්සත් ජාතිපක්ෂයේ අනන්‍යතාවය රැකගන්න බොහෝ මේ සමාංශ වෙලා කටයුතු කරන වසර ගණනාවක් පුරා එක්සත් ජාතිපක්ෂයේ මිලානෝ ශාඛාවේ ගරු සභාපතිද දරමින් විශාල වැඩ කොටසක් කරගෙන ඒ වගේම පරාජයේදී විශාල වැඩසටහනක් කරගෙන අපි ජයග්‍රහණය කරන්නට උද්ඝෝෂණ සංවිධානය කරමින් පෝස්ටර් ව්‍යාපාර කරමින් අත්පත්‍රිකා බෙදමින් කටයුතු කළපු අපහසු අමාරු යුගයක් තිබුණා අපි පරාජයේදී ඉන්න වකවානුව තුලදී එෙහිදී ඒ සීළු බාර කරට අරගෙන එක්සත් ජාතික පක්ෂයේ මිලානෝවල යම් තත්ත්වයක් උදා කරන්නට ශක්තියක් වුණු අපේ පක්ෂයේ ගරු සභාපති ජෙරාඩ් අප්පුහා මහත්මයාට මම ගෞරවයෙන් ආරාධනය කරනවා පිළිගැන්වීමේ කතාව කරන්න හැටියට. ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනමාධ්‍ය අමාත්‍ය ගායන්ත කරුණාතිලක මැතිතුමාගෙන්ද මිලානෝ පුරවරේ සිටින සියලුම ශ්‍රී ලාංකික සහෝදරයන් අවසරයි. මා මුලින්ම ඊටමත් ආදර ගෞරවයෙන් මිලාන පුරවරේ සිටින සියලු දෙනා වෙනුවෙන් අපගේ ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනමාධ්‍ය අමාත්‍ය ගායන්ත කරුණාතිලක මැතිතුමාම ඊටමත් මම ආදර ගෞරවයෙන් පිළිගනු ලබනවා මේ අවස්ථාවේ. ඒ වගේම අද මිලාන පුරවරේ අද මෙතන පැමිණ සිටින ඔබ සැමොමත් මා ඊටම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මන් දැත් අද ක්‍රිස්තුමන්ගේ උපත ඊයේ ලැබූ දිනේ සිට අද මිලාන නගරේ ඊටමත් උත්සව තිබෙන කාලය තුලදී ඔබතුමන්ලාගේ වටිනා කාලය කැප කර මෙතන ස්ථාන පැමිණීම ගැන මම මුලින්ම ස්තුතිය පුද කර සිටිනවා. ඇත්තරම ක්‍රිස්තුමන්ගේ උපතේදී අද අපට දෙන පණිවිඩය තමයි සාමය, සමගිය, සමාදානය, එකමුතුකම තබාගෙන ජීවත් වීමේ කාර්යය ගෙනියීමේ පණිවිඩය තමයි එතුමා මෙලොවට පැමිණ අපට ලබා දුන්නේ. ඒ තුලින් අපේ ජීවිතය සාර්ථක කරගන්න අපි කැපවී සිටින එම වකවානුවේදී එතුමන්ගේ පණිවිඩයෙන් අපගේ ජීවිතය සෞර්පකරණ සාර්ථක කරගන්න ඔබ සැමටම එතුමන් වෙනුවෙන් නත්තල වෙනුවෙන් මම සියලු දෙනාටම සුබ නත්තලක් වේවායි සුබ පතනවා. ඒ වගේම 2017 වර්ෂයේ ඔබ ලබන නව වර්ෂයේ ඔබ සියලු දෙනාටම වාසනාවන්ත ප්‍රීතිමත් නිරෝගීමත් අවුරුද්දක් ලැබේවායි මම මිලාන පුරවැසියට සිටම ඔබ සියලු දෙනාටම සුබ පතනවා. ඇත්තරම අපි මෙම උත්සවය සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තරම අපේ ගායන්ත කරුණාතිලක මැතිතුමන් අපි 70 සමුළුවට ගියලාවේ අපිට මුලින්ම අපි සංදේශයක් අරන් ගිය අවස්ථාවේදී අපිට සම්පූර්ණම සහයෝගය එතුමාගේ මූලිකත්වයෙන් තමයි අපිට ලැබුණේ. අපි මුලින්ම එම සංදේශය ලබා දුන්නේ එතුමාගේ අතටයි පළවෙනි වතාවට. ඒ දීලා එතුමා අපිට නියඬව සිටියේ නැහැ. එතුමා අපිට ගරු අග්‍රාමාත්‍ය රණලීක සිංහ මැතිතුමාව හමු වීමටත් අපට අවස්ථාව ලබා දීලා එම කාර්යය ලබා දීම ගැන අපි ඉතාමත් සතුටටපත් වුණා. එම අවස්ථාවේදී සිදුවෙච්ච කතා බහයි තමයි අද මෙතුමා අද මෙතන පැමිණ සිටින්නේ. මම හිතන්නේ එතුමාගේ කතාවේදී ඒ විස්තර මතන පැහැදිලි කිරීමක් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපේ සමිතිය ආරම්භ කළේ ගරු එතුමනි 2005 මට මතකයි ජූලි 10 වෙනිදා. අපේ එදා ආරමුණ තිබුණේ අපගේ රට එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කිරීමේ පරමාර්ථය සහ අපි දන්න එක්සත් ජාතික පක්ෂ රජයක් තුලින් අපේ රටට වෙන සේවය ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන නිසා අපි එම කාර්යය මේ මිලාන නගරයේ සිට ආරම්භ කළේ. අපි අපේ රටේ තිබෙන දුෂ්කරතාවයන් දැක මෙතන පිටරට පැමිණි නිසා අපි සමිතිය ආරම්භ කරලා එම කාර්යය ඉදිරියට ගෙන ආවා. නමුත් අපි එම කාර්යයේදී අපි හැම අවස්ථාවෙදිම අවුරුදු 10ක් පරාජයටපත් වී වැටි නැගිට සිටි
පිරිසක්. නමුත් මෙතන ඉන්න විශාල පිරිසක් එම අවස්ථාවේදී අපේ සමිතියේ තනතුරු දැන් දරුවත් විශාල තනතුරු ඉදිරියේ පසුගිය කාලේ දරලා අපේ ශක්තිය අපේ පක්ෂයේ ශක්තිය ලබා දීලා විශාල සේවයක් ලබා දුන්න පිරිසක් තමයි ගරු ඇමතිතුමනි මෙතන සිටින්නේ. එතුමන්ලා ඇත්තටම විශාල කැපකිරීම කියන එක මම හිතන්නේ අද අපි සියලු දෙනාම ඇවිල්ලා තියෙන්නේ රක්ෂාව කිරීම නිසා. නමුත් වටිනා කාලයේ ශ්‍රමයේ මුදල කැප කරලා අපේ පක්ෂයෙන් විශාල කැපකිරීම පිරිසක් තමයි අද මේ අවස්ථාවේ සිටින්නේ. ඒත් අපි ආරම්භක අවස්ථාවේදී එදා සිට අද අපි මතක් කළ සිටි අපේ විශාල නිලධාරි මණ්ඩලයක් හිටියා. නමුත් එතුමන්ලාගේ රාජකාරී රක්ෂාවල් නිසා අපේ සමිතිය වල නිලතල නැදරුවත් එතුමන්ලා අපිට පිට සිට විශාල ආධාර උපකාර අවද උපදෙස් ලබා දෙමින් අපිට ශක්තිය ලබා දෙනවා. එම නිසා අපි එතුමන්ලාට ගෞරව ස්තුතිය අපි නැවත වරක් මගේ නිලධාරි මණ්ඩලයෙන් මම ස්තුතිය පුද කරනවා. ඇත්තටම අපගේ එස්.ආර්. ජාතික පක්ෂයේ රජය 2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණයෙන් දිනුවට පසුව අපට ගරු අග්‍රාමාත්‍යතුමා අපට ලබා දුන්නු එකම තිලිනය තමයි මම හිතන්නේ අපේ මිලාන ජනතාවේ සියලු දෙනාම කරපු කැපවීමට අපට කොන්සල් කාර්යාලයක් අපට ලබා දුන්නා. මම ඒ සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාටත් ඒ අග්‍රාමාත්‍යතුමා මඟ පෙන්වීම උඩ කටයුතු කළ ගරු මංගල සමිර මැතිතුමාටත් ඒ අවස්ථාවේ නියෝජ්‍ය ඇමතිතුමන් කටයුතු කළ අජිත් පෙරේරා මැතිතුමාටත් මම ගෞරව ආදිස්ත්‍ර පුද කරනවා. මිලාන ජනතාව වෙනුවෙන් එතුමන්ලා එම සුළු කාලය තුලදී අපිට මිලාන නගරයට මේ කොන්සල් කාර්යාලය ලබා දීම ගැන ඒ නිසා මම අග්‍රාමාත්‍යතුමාටත් මේ අවස්ථාවේ එතුමන්ට ස්තුතිය ලබා දෙනවා. අපි මිලානු සිට පසුගිය කාලේ අපි බලාපොරොත්තු වුණා අපි කල යුත්තේ කුමක්ද කියන එක බලාපොරොත්තුෙන් සිටලා අපි පෞගේ කාලේ සියලු දෙනාටම අපි ඉල්ලීමක් කළා. අපි ප්‍රකාශයක් කළා. අපි මේ මිලාන නගරයේ තිබෙන ප්‍රශ්න අපේ ප්‍රශ්න විදේශයෙන් තියෙන ප්‍රශ්න ගැන අපිට සංදේශයක් ලබා දෙන්න අපිට කරුණු ඉදිරිපත් කරන්න කියලා. එම අවස්ථාවේදී හුඟක් දෙනෙක් ඒ අපි අවුරුදු ගාණක් තිබිච්ච අධ්‍යක්ෂකෙන් මුඩ අපි නිලධාරි මණ්ඩලය එකතු වෙලා සංදේශයක් හදාගෙන අපි ලංකාවට 70 සමුදුවට අපිට ආරාධනා කරු ගොස් ඒ අවස්ථාවේදී අපි ගරු අග්‍රාමාත්‍යතුමාටත් ගරු ජනාධිපතිතුමාටත් අපේ ගායන්ත කරුණාතිලක මැතිතුමාටත් ඒ වගේම මුදල් ඇමතිතුමාටත් තව ඇමතිතුමා 3-4 දිනකට අපිට ලබා දීමට හස්තිය ලැබුණා. අපේ ඉල්ලීම තුනේ පළවෙනි ඉල්ලීම තමයි අපගේ ඉතාලියේ ඉන්න සියලු දෙන ජනතාවගේ තියෙන විශ්‍රාම යටු ප්‍රශ්නයේ සම්බන්ධව ඒ සම්බන්ධව මම දැන් ගරු අග්‍රාමාත්‍යතුමා 2017 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා මොනවාරි කටයුතු කිරීමට මම හිතන්නේ තානාපතිතුමා මාර්ගයෙන් ක්‍රියා කිරීමට මම හිතන්නේ එතුමා අධිෂ්ඨානය කරන සිටින බව අපට දැනගැනීමට ලැබුණා. ඒ වගේම ඡන්ද අයිතිය ලබා දීමේ සංදේශය ඇතුළත් කරලා තිබුණා. ඒ ඡන්ද අයිතිය මම හිතන්නේ මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ තලතා අතුකල්ල මහත්මිය මාර්ගයෙන් ඒ සම්බන්ධව කරුණු කාරණා ඉදිරිපත් කරන්න යනවා. ඒ වගේම අපි ඉදිරිපත් කළා අපේ රටට තිබෙන බැංකුවක් ඉතාලි ඇතුළත ආරම්භ කරන්න. ඒ වගේම අපේ ඉගෙනගත්තු දරුවෝ අපේ දරුවන්ට හොඳ රක්ෂාවක් ලබා දීමේ ක්‍රමයක් ඇති කරලා දෙන්න කියලා. මම හිතන්නේ ඒ වගේම ඉස්කෝලේ පාසල් වලට දාන්න. ඒ වගේම අපේ මේ විදේශ රටවල ඉන්න සියලු දෙනාගේම අසරණභාවය බලලා ඔවුන්ට අඩු පොලියට නිවසක් හෝ ඉඩමක් ලබා ගැනීමේ අවස්ථාවක් අපිට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඒ වගේම මැද පෙරදිගේ ඉන්න අපගේ සහෝදර සහෝදරියන් දින දුක් කාරණා ගැන අපි ඉදිරිපත් කළා. ඒ වගේම අවසානයේට අපි ඉදිරිපත් කළා සංවිධියාව සම්බන්ධව උතුරේ ජනතාවට සංවිධියාව අපි ගෙනීම සඳහා අපි යෝජනා කළා 25000ක බලඇණියක් අරගෙන අවුරුද්දක් තුල උතුරු නැගෙනහිර සංවර්ධනයේ කටයුතු සඳහා දායකත්වය ලබා දෙන්න කියලා. ඒ කියන්නේ කුසිකර්මයේ අධ්‍යාපනය, නිවාස, මහා මාර්ග, ඒ වගේ සියලුම දේවල් ඉටු කරලා දීලා ඒ ඇත්ත එක අත්වල බැඳගෙන අපේ රට ගොඩනගන්න එකතු වෙමු කියන පණිවිඩය අපි ඉල්ලීමක් කළා. ඒකට මම හිතන්නේ ජාත්‍යන්තර මට්ටමින් අපි සියලු දෙනාටම උදව් උපකාර කරන්න හැකියාවක් ලැබෙන බවත් අපි ප්‍රකාශ කරලා තිබුණා. ඒ සංදේශයේ තිබිච්ච කරුණු. ඉතින් ඒ උඩ තමයි අපි මේ ගමන ගායන්ත කරුණාතිලක මැතිතුමත් එක්ක කතා කරලා අපි මේ අවස්ථාවට අපට මේ අවස්ථාවේ එන්න ලැබීම ගැන. ඒ වගේ ගරු ඇමතිතුමනි අපි මිලාන නගරේ මම හිතන්නේ පක්ෂයක් හෝ පිටරටක එස්.ආර්. ජාතික පක්ෂයව වෙන ඕනම පක්ෂයක සමිතියක් තිබෙනවා නම්
ඒ සමිතියේ වගකීම තමයි මුලින්ම පක්ෂයේ ගෞරවය ආරක්ෂා කර ගැනීම. මම හිතන්නේ ඒක තමයි පළවෙනි කරුණ. දෙවෙනි කරුණ තමයි ඒ සමිතියේ ගෞරවය ආරක්ෂා කරන සමිතියේ නිලධාරී මණ්ඩලය සමිතියේ සමාජිකයන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීම. මම හිතන්නේ ඒ කාර්යය අපි නොපිරේලා හිටු කරනවා. නමුත් අපිට චෝදනා නින්දා අපහාස විඳින්න පුළුවන්. නමුත් අපි දේශපාලන ක්ෂේත්‍රයේදී ඒ දේවල් සිදු වෙන නිසා අපි ඒවා වින්දරා ගැනීමට අපි පක්ෂ වෙනින් බැඳී සිටිනවා. නමුත් අපිට ඉදිරියේදී මේ සඳහා තවදුරටත් කරගෙන යන්න අපිට ශක්තිය මම හිතන්නේ දැන් අපි හීනෙ තියෙනවා. මොකද අපිට දැන් අපි බලාපොරොත්තු වුණු කරුණු කාරණා මුගක් සිදු වෙන පක්ෂෙන් යන නිසා අපි ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා අපේ සියලුම කට්ටිය මේ මිලාන් නගරේ කැඳවලා අපි ඒ සම්බන්ධව යම්සි සුදුසු තීරණයක් අරන් කටයුතු කිරීමට සියලු දෙනාම එකතු වෙලා. ඇත්තටම අපි ආදර්ශයක් වශයෙන් ගරු ඇමතුමනි අපි සංහිඳියාව ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරු සංහිඳියාව අපි මිලාන් නගරේ අපි සහ මේ ඔප්පු කරලා පෙන්නලා තිබෙනවා. මොකද අද අපි ශ්‍රී ලංකා එකමුතුව කියලා අද මිලාන් නගරේ සමිතියක් තිබෙනවා. අපි සියලුම පක්ෂවල සියලු දෙනාම එකතු වෙගෙන අත්වල බැඳගෙන මේ සමිතියේ අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම ශ්‍රී ලංකා පක්ෂයේ මහතුන් හැම පක්ෂවල මහතුන් ඇත්තටම අපේ එක්සත් ජාතික පක්ෂය අපිත් එක්ක ඉසමත් අත්වල බැඳගෙන මේ මිලාන් නගරේ කටයුතු කරන්නේ. ඒ නිසා මම සතුටු වෙනවා සියලු දෙනාත් එක්කම අපි අග්‍රාමාත්‍යතුමාගේ පණිවිඩය අත්වල බැඳගෙන ගෙනීමට අපට ශක්තිය ධෛර්යය ලැබීම ගැන. ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ ඇත්තටම අපි ගරු නායකතුමාගේ අඩිපාරේ යන්න අපි නිතරම උත්සාහ කරන මේ පාක්ෂික පිරිසක් මේ මිලාන් නගරේ ඉන්නේ. ඒ මන්දයත් අද අපි මතකයි අපි 2001 දී ගරු අග්‍රාමාත්‍යතුමා අපේ රට වැටි සිටින අවස්ථාවකදී 2001 දී ඍණ ආර්ථිකයේ තියෙන ධන ආර්ථිකය කරලා අපේ එක්සත් ජාතික පක්ෂයේ කිසි කෙනෙකුට රස්සාවක් නොදී අවුරුදු දෙකක් රට පාලනය කළ රට වෙනුවෙන් කැපෙච්ච නායකයෙක් අන්තිමට අපේ පක්ෂය පෙරදිලා අපිට පරාජයටපත් වෙලා අපි විශාල අවුරුදු ගාණක් ආපස්සට ගින් සිටින අවස්ථාවක්. නමුත් අගමැතිතුමා විස්තර දුරදක ඥාණයෙන් කටයුතු කරන නිසා 2015 දී අපිට ආය රජයක් ලබා ගත්තා. ඒ අවස්ථාවෙත් මම හිතන්නේ එතුමා විශාල රට ප්‍රපාතරිකින අවස්ථාවක තමයි මේ රට මේ බාරගත්තේ. ඒ නිසා අපි සියලු දෙනාම ඒ රටට උදව් කිරීම සඳහා රටෙන් අපේ රටෙන් අපිට මොකද්ද වෙන්නේ කියන නැතුව රටට අපි මොකද්ද කළ යුතු කියන න්‍යායෙන් අපි කටයුතු කළ යුතුයි. ඒ කියන්නේ මිනිසාගේ යුතුකම මිනිසාට සේවය කිරීම පවා මිනිසාව මරණ කෑම නොව මිනිසාට සේවය කිරීම අදිස්ථානයෙන් ඒ ක්‍රියා කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා අපේ නායකතුමාට. මොකද අද ලෝකයේ කොතන හෝ ඇත්තටම උදාහරණයක් ගත්තොත් එක ගහකින් ගිනිපුරු ලක්ෂයක් හැදුවත් එක ගිනිපුරින් ගස් ලක්ෂයක් විනාශ කරනවා. එම නිසා ඒ වලින් ආරක්ෂා වෙලා අපි සියලු දෙනාම අපේ රටේ අනාගතය කැප වෙන්න කියලා මම ගෞරවයෙන් ඔබ සියලු දෙනාටම ඉල්ලා සිටිනවා. ඒ වගේම අවසාන කොට අපගේ ගරු ඇමතුමන් අපේ අතර විශාල අසනීප තත්ත්වයකින් සිටින අවස්ථාවක තමයි අපි අතරට මේ ඇවිල්ලා අද මුහුණ දෙන්නේ අපි අතර. එතුමාට මම හිතන්නේ එම ජීවිත කාලයේදී එම එතුමාගේ මේ දේශපාලන ශාස්ත්‍රයේ අපි බලාපොරොත්තු වෙනවා මේ දේශපාලන ශාස්ත්‍රයේ ඉදිරියෙම රටේ ඉදිරි නායකයෙක් වශයෙන් අපිට දැක ගන්න අවස්ථාව ලැබෙයි කියලා. මොකද එතුමාගේ තියෙන කාර්යයත් එතුමාගේ නියතමානිකමත් එතුමා කරන සේවය දිහා බලපුවම අපිට බලාපොරොත්තු වෙ හැකි දේශපාලන ශාස්ත්‍රයේ ඉහළම තැනක ඉදිරියේදී අනාගතයේදී වැජබේවායි කියන බලාපොරොත්තුව අපේ අතර තිබෙනවා. එම නිසා එම සුබ පැතුමත් එතුමාට ඔබ කරමින් අපට ඔබතුමා ඉදිරියේදී අපේ මිය යාමට පෙර හෝ ඔබතුමා හොඳ දේශපාලන ශාස්ත්‍රයේ ඉහළම තැනක දැක ගන්න අපිට අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අවසාන කොට ඔබ සියලු දෙනාට මෙම නත්තල්ුසේ සමයේදී ඔබ මෙම අවස්ථාවට පැමිණලා එතුමාට ගෞරව කිරීමට පැමිණීම ගැන ඔබ සියලු දෙනාටම සුබ පැතුමින් නැවත වරක් ඔබ සියලු දෙනාටම සුබ වාසනාවන්ත නිරෝගීමත් ජීවිතයක් උදා වේවා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ ඔබ සැමටම ස්තුතියි. මා හිතනවා බොහෝ කරුණු සභාපතිතුමාගේ කතාවෙන් කියුණා. කතානායක අද එතුමාට අපි ආරාධනය කරමු. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ගරු අමාත්‍ය ගායන්ත කරුණාතිලක මැතිතුමනි ඔබටයි අපි ගෞරවයෙන් ආරාධනය කරන්නේ මේ පුංචි ජන හමුව අමතන්නට. එක්සත් ජාතික පක්ෂයේ
මිලානෝ සාකාවේ සභාපතිතුමන් ලේකම්තුමන් ප්‍රධාන පැමිණ සිටින තමුන්නාන්සේලා සියලු දෙනාගේම අවසරයි. මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා අද එක්සත් ජාතික පක්ෂයේ මිලානෝ සාකාවේ මේ රැස්වීමට මට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබීම ගැන. මට මතකයි මීට පෙරත් එක අවස්ථාවක තමුන්නාන්සේලාගේ සමිතියේ රැස්වීමක් පවතින වෙලාවක මට දුරකථනයෙන් ලංකාවේදී සම්බන්ධ කරගෙන තමුන්නාන්සේලාට සුබ පතන්නත් අවස්ථාවක් ලැබුණා. මම ඒ වෙලාවෙත් මතක් කරා අවස්ථාවක් ලැබුණු විකසක ඉතාලියට ඇවිත් අපේ පක්ෂ සාකාවේ සමාජිකින් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන බව. අද දවස ගැන කල්පනා කරොත් නත්තල් උත්සවයේ සමරන දවසක් වගේම අපේ රට හැටියට ගත්තොත් අපේ රටේ වසර 11කට පමණ පෙර ඊටාම ඛේදවාචකයක් සිදු වුණු දවසක් හැටියටත් අපි සිහිපත් කරන දිනයක්. සුනාමි ඛේදවාචකයේ වෙච්ච වෙලාවෙත් අපිට මතකයි අපේ රටේ ජනතාවට උදව් කරන්න තමුන්නාන්සෙලත් ඉතාලි වැසියොත් ඉතාලි රටත් විශාල මෙහෙවරක් ඉටු කරපුවා. ඒ බවත් විශේෂයෙන් සිහිපත් කරන්න කැමැති. දැන් අද අපේ රටේ බොහෝ දෙනෙක් විදේශ රටවල් වල රැකියාවලට ඇවිත් තියෙනවා. තවත් විශාල තරුණ පිරිසක් ඉන්නවා හරිම ආසාවකින් පිට රටක රස්සාවක් කරන්න අවස්ථාවක් ලබා ගන්න. බොහෝ තරුණීන්ගේ සිහිනයක් බවට ඒකපත් වෙලා තිබෙනවා. අවුරුදු කීපයකට ඉස්සෙල්ලා නම් අපේ වගේ ගම්වල පිට රටකට එන්න වාග්ය ලැබුණේ බොහොම කලාතුරකින් කෙනෙකුට. ගමකට දෙකකට එක ගෙදරක කවුරු හරි තමයි පිට රටකට ගියේ. මට මතකයි අපේ සමහර ගම්වල එහෙම රටකට ගිය ගෙවල් වලට ඒ රටට ගිය කෙනා ඉන්න රටේ නමින් තමයි ඒ ගෙදර හඳුන්වන්නේ. සිංගප්පූරු ගෙදර කියලා කියනවා. ඉතාලි ගෙදර කියලා කියනවා. දැන් එහෙම හඳුන්වන්න අවශ්‍ය නැහැ. දැන් එහෙම හඳුන්වන්න ගියොත් ලොකු ප්‍රශ්නයක්. මොකද හැම ගෙදරකම වාගේ කවුරුන් හෝ එක්කෙනෙක් හරි රට ගිහිල්ලා ඉන්නවා. අද පිටරට ඉන්න ජනතාව දිහා බලනකොට ඒ අයට රට ගැන ලොකු හැඟීමක් තියෙනවා. අවංක කැක්කුමක් රට ගැන තියෙනවා. සමහර වෙලාවට රටේ ඉන්න අයට වඩා පිටරට ඉන්න අයට තමන්ගේ රට ගැන ලොකු හැඟීමක් කැක්කුමක් ඒ වගේම හැමතිස්සෙම තමන්ගේ රටේ සිදුවෙන දේවල් ගැන තොරතුරු දැනගැනීමේ පිපාසයක් විදේශ රටවල් වල ඉන්නකොට තියෙන බවයි මගේ නම අවබෝධය. සමහර වෙලාවට ගතින් මෙහි හිටියත් හදවතින් ඉන්නේ ලංකාවේ. නිතර මතක් වෙන්නේ තමන්ගේ රට. ඒ තරම් හැඟීමක් පිටරට ඉන්නකොට අපේ ජනතාව තුළ තිබෙනවා. ඉතින් අද මම මේ එක්සත් ජාතික පක්ෂ සාකාවේ ආරාධනාවක් අනුව පැමුණුණු වෙලාවේ මම කැමති පක්ෂය ගැනත් පක්ෂයේ අතීත නායකයින් ඉඳලා අද දක්වා අපේ ගමන් මඟ ගැනත් පොඩි මතක් කිරීමක් කරා. මගේ පාර්ලිමේන්තු ජීවිතයට දැන් අවුරුදු 16ක් විතර වෙනවා. ලබන අවුරුද්දට 17 පිරෙනවා. ඒකේ අඛණ්ඩ නියෝජනයක් මට තියෙන්නේ. මම අනුගමනය කරන දේශපාලන ක්‍රමවේදය අනුව මම මඩ ගහන චරිත ඝාතන කරන ඒවා විරුද්ධවාදීන්ටවත් එහෙම පෞද්ගලික චෝදනා එල්ල කරන දේශපාලනයක් මම කරන්නේ නැහැ. මගේ පැවැත්මට ඒක බාධාවක් වෙලත් නැහැ. දකුණු පළාතේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණේ මොරටුව පාර්ලිමෙන් එහාට කතරගම දක්වා යනකම්ම වුණත් ගත්තොත් ඒ හැම දිස්ත්‍රික්කයකම ප්‍රධාන පක්ෂ හැම එකකින්ම ඉල්ලපු අපේක්ෂකව අතර වැඩිම මනාප සංඛ්‍යාව ලබන්නට මට අවස්ථාව ලැබුණා.
1,50,000කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් මට දිනා ගන්නත් පුළුවන් වුණා. ඒ නිසා මගේ කතාවේ මම කරුණු කීපයක් මතක් කරනවා පෞද්ගලික චරිත ඝාතන හෝ වෙනත් දේවල් වලින් තොරව. දැන් අපි ඔක්කොම එක්සත් ජාතික පාක්ෂිකව හැටියට කල්පනා කරොත් ලෝකේ කොහේ හිටියත් අපිට සතුටු වෙන්න පුළුවන් අපේ පක්ෂය ගැන. අපට හොඳ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. කීර්තිමත් නායකයෝ රාශියක් අපේ පක්ෂයට නායකත්වය දුන්නා. හැම යුගයකම රටේ පවතින දේවල් කරා. හැම නායකයෙකුම ජනතාවට වෙච්ච පොරොන්දු ඉෂ්ට කිරීමට බොහෝ විට ක්‍රියා කරලා තිබෙනවා. අනිත් කිසිම පක්ෂයකට නැති ඒ අභිමානයක් අපේ පක්ෂයට තිබෙනවා කියන එකයි මම හැමතිස්සෙම කල්පනා කරන්නේ. අපේ මුල්ම නායකයා පක්ෂයේ නිර්මාතෘවරයා ගැන කල්පනා කරොත් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා ලංකාවේ පළවෙනි අගමැතිවරයා. අදටත් එතුමාගේ දුරදක්නා නුවණින් කරපු වැඩ පක්ෂ ભેදෙන් තොරව හැම කෙනෙක්ම පිළිගන්නවා. ජනපද ඇති කරා, වැව්වමුණු වැඩි දියුණු කරා, කුෂිකර්මක නවෝදයක් ඇති කරා, සියලු ජාතීන් එක්සත් කරන්න ඕන කියන හැඟීමෙන් යුතුව එතුමා වැඩ කළා. ඒ නිසා තමයි අපේ පක්ෂයේ නිර්මාතෘවරයාට අදටත් ජාතියේ පියා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා කියලා ජනතාව බඩකට පුරා ගෞරවයෙන් කතා කරන්නේ. ඊට පස්සේ යුගය ගැන කල්පනා කරොත් ඩඩ්ලි සේනානායක යුගයේ ඩඩ්ලි සේනානායක මැතිතුමා කියන්නේ කුෂිකාර්මික පැත්තෙන් විතරක් නෙමෙයි කාර්මික කර්ණයේ පැත්තෙනොත් රට ඉස්සරහට ගෙනියන්න කල්පනා කරපු නායකයෙක්. එතුමා ලංකාවේ පළවෙනි පිරිපහදුව ඇති කරේ එතුමා. සපුගස්කන්දේ තෙල් පිරිපහදුව 1967 මුල්ගල් තියලා 69 විවෘත කරා. ආසියාවෙම පළවෙනි තෙල් පිරිපහදුව ඩඩ්ලි සේනානායක ආණ්ඩුවෙන් පටන් ගත්තේ. පහුගිය කාලවල තෙල් මිල ශීඝ්‍රව වැඩි වෙද්දිත් පිරිපහදුවක් තිබුණු නිසා අපිට යම් සහනයක් ලබන්න පුළුවන් වුණා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය බොහොම අවිහිංසාවාදී අහිංසක ප්‍රතිපත්ති ඇති නායකයෙක් හැටියට එතුමා කටයුතු කරා. ඒ වගේම ඩඩ්ලි සේනානායක මැතිතුමා ගැන කතා කරනකොට අපි බොහෝ දෙනෙක් දන්න කාරණයක් තමයි එතුමා මැරෙනකොට 4 පාරක් අගමැතිකම් කරලා විශාල බූදලයකට හිමිකම් තියුණු පවුලක සමාජිකයෙක් වෙලා ඩඩ්ලි සේනානායක අගමැතිතුමා මිය යනකොට එතුමාගේ බැංකු පොතේ තුනේ රුපියල් 400 ගාණයි. ඒ වගේ පිරිසිදු ජනනායකව හිටපු පක්ෂයක් අපේ පක්ෂේ. ඩඩ්ලි සේනානායක මැතිතුමත් කියපු දේවල් කරා. කරන්න බැරි නම් ඉල්ලාස් වෙන මට්ටමේ ප්‍රතිපත්තිකරුක නායකයෙක් හැටියට හිටියා. දැන් එතුමා කිව්වා 65 නොමිලේ හාල් සේරුවක් දෙනවා කියලා. කිව්වා වගේම දුන්නා. අපේ නායකයෝ ඒ විදිහට වැඩ කරලා තියෙනවා. සර් ජෝන් කොතලාවල මැතිතුමා වැනි නායකයෝ හිටි පක්ෂයක්. සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ කාලේ තමයි ලක්ෂපාන විදුලි බලාගාරය හදලා ලංකාවේ පළවෙනි විදුලි බුබුල පත්තු කරේ එතුමා අගමැතිවරයා හැටියට. හැබැයි හැම නායකයෙක් ගැනම අපිට එහෙම කතා කරත හැකියි. එහෙම දේශපාලන පක්ෂ තියෙන ටිකයි. දැන් හැමදාම වුණේ මොකද්ද කියලා මම කල්පනා කරනකොට මට නම් හිතෙන්නේ UNP එක බලයට ඇවිල්ලා හැමදාම ආර්ථික පැත්තෙන් රට ගොඩ ගා ගන්න වැඩ පිළිවෙල වල ඉස්සරහට ගෙනියනවා. අවාසනාවට ටික කලක් යනකොට වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මානසික පක්ෂ අටවගත්ත පෙරමුණු සන්දාන හදාගෙන හැම මැතිවරණයකටම ආකර්ශනීය පොරොන්දු මාලාවක් ජනතාව ඉස්සරහට දීලා ආපහු පොරොන්දු මත බලය අරගෙන නැවත එකතැන පල් වෙන ආර්ථිකයක් විනාශ කරපු රටක් බවට පත් කළා. ආපහු UNP එක බාර ගන්න තැන තමයි ඉතිහාසයේ පුරාම අපට දකින්න තියෙන්නේ. දැන් අපි බැලුවොත් ඩඩ්ලි සේනානායක මහත්තයා 65 නොමිලේ හාල් සේරුව දෙනවා කිව්වා දුන්නා.
70 ඡන්දේ ලඟ වෙනකොට බණ්ඩාරනායක මැතිනිට ඕන ආපහු ජනවරමක් ගන්න. දැන් මේ ඉන්න අලුත් තරුණ පරම්පරාවට ඒවා දන්න කාරණා නෙවෙයි. නමුත් මෙතනින් සමහර මූණු දැක්කහම මං හිතන්නේ ඒ කාලේ මතක තියන අය ඇති. අපට වඩා හොඳට අපි ඒ කාලේ බොහොම කුඩයි. දැන් ඩඩ්ලි සේනානායක මහත්තයා 65 ආල්සේරුව දෙනකොට බණ්ඩාරනායක මැතිනි 70 ඡන්දේ ලඟ වෙලා ඊට වඩා ආකර්ශනීය පොරොන්දුවක් දුන්නා. මැතිනි කිව්වා මට ජනවරමක් දෙන්න මම හාල්සේරු දෙකක් නොමිලේ දෙන්නම් කියලා. කැම්බල් පිට්ටනියේ මයි පෙළපාලියේ දවසේ බණ්ඩාරනායක මැතිනි හාල්සේරු දෙකක් දෙන්නම් කියලා කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව පෙළපාලි ගියා මැතිනි පෙරටු කරගෙන. අපේ අම්මා ළඟ එනවා හාල්සේරු දෙක දෙනවා කිය. හැබැයි බොහොම දුර දකින්න නායකයෙකුට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගෝල් ෆේස් පිටින් ඉඳගෙන කිව්වා බණ්ඩාරනායක මැතිනිට ඕක කවදාවත් කරන්න හම්බෙන්නේ නැහැ කියලා. අවසානයේ බණ්ඩාරනායක මැතිනි 70 බලය ගත්තා. සමගි පෙරමුණ ආණ්ඩුව. මොකද්ද වුනේ? ඩඩ්ලි සේනානායක නොමිල දීපු හාල් සේරුවක් නැහැ. හඳෙන් හරි ගෙනත් දෙනවා කියපු හාල් සේරු දෙක දුන්නෙත් නැහැ. අන්තිමට මේ ගමේ ඉඳලා එහා ගමට හාල් සේරු දෙකක් අරන් යන්න බැරි වුණා. පොලින් දැම්මා. පොළු දැම්මා. හාල් පොල්ල මිරිස් පොල්ල. දැන් ඉන්න තරුණයින්ට කිව්වහම පුදුම වෙනවා මේ බොරු කියනවා මේ වගේ ඒවා කොහෙද රටවල් වල වෙන්නේ කියලා. හැබැයි ඒවා වුණා. බයිසිකල් එකේ පරණ ටයර් එක කරේ දාන් යන්න ඕන අලුත් ටයර් එක ගන්න. මගුල් ගෙදරකට 150කට සීමා කරා. අඟහරුවාදට සිකුරාදට හෝටල් වල බත් දෙන එක නැවැත්තුවා. මේවා අපේ රටේ වුණා. කලිසන් රෙද්දක් ගන්න සම්පකාර පොලිමේ. චීත්‍යාර දෙකක් ගන්න පොලිමේ. සීනි කාඩ් එක කිලෝ එක ගන්න සීනි රාත්තල ඒ කාලේ තිබුණේ කාඩ් එක අරන් යන්න ඕන පොලිමේ. පාන් ගෙඩියට පොලිමේ හිටියා. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඊළඟට 1977 වෙනකොට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා බලයට එන්නේ අර පෝලිං වලින් හෙම්බත් වෙලා රට විනාශ වෙලා තිබුණු වෙලාවක 6න් 5ක ජනවරමක් එක්ක. දැන් බලන්න අපේ හැම නායකයෙක්ම පවතින දේවල් කරලා තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන යුගය ගැන කල්පනා කරොත් 77 මොන තරම් පරිවර්තනයක් වුණාද බලන්න. හැබැයි පළවෙනි අවුරුදු දෙකේ බැනුම් ඇහුවා. ඡන්දේ දීපු UNP කාර්යම කියනකෝ අරක නෑ මේක නෑ තාම නෑ මුකුත් නෑ කිය. අවුරුදු දෙකකට පස්සේ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව පටන් ගත්ත මහා පරිවර්තන යුගයක්. එතුමා බලයට පත් වෙලා ටික කලක් යනකොට විවෘත ආර්ථිකය ගෙනාවා. අර තිබුණු පෝලිං ඔක්කොම නැති වෙලා පැනඩෝල් පෙත්තේ ඩිස්ප්‍රින් පෙත්තේ ඉඳලා හැම පාරිභෝගික භාණ්ඩයක්ම ගමේ හන්දියේ සිල්ලර කඩෙන් ගන්න පුළුවන් විවෘත ආර්ථිකයක් මේ රටේ ඇති කරලා පෙන්නුවා. 77ට ඉස්සෙල්ලා පුෂ්පයිසිකල් එකේ මාළු පෙට්ටිය බැඳගෙන ඇවිල්ලා බෙල් එක ගහලා මාළු විකුණපු මාළු මුදලාලිලා UNP ආණ්ඩුවල ටික කලක් යනකොට මෝටර් සයිකල් එකේ මාළු පෙට්ටිය බැඳගෙන හෝන් එක ගහලා මාළු විකුණන පරිවර්තනය ඇති වෙනවා. කරත්තවල වැලි ගඩොල් ඇතුපු මිනිස්සු කැන්ටර් ට්‍රක් එකේ එල්ෆ් ට්‍රක් එකේ වැලි ගඩොල් අදින පරිවර්තනය පෙන්වනවා. ඒ කාලේ බැංකුවකට ගියේ සාමාන්‍ය යමක් කමක් තියුණු පවුල්වල උදවි විතරයි. UNP ආණ්ඩුව ඇවිල්ලා 77 ටික කලක් යනකොට ලංකා බැංකුව මහජන බැංකුව ගම් වලට එන්න පටන් ගත්තා. කුඩා ව්‍යාපාරයක් කරපු මිනිස්සු අක්කර කාල භාගේ තියෙන මිනිස්සු බැංකු ගිණුම් ආරම්භ කරනවා පරිවර්තනය පෙන්වන්න පටන් ගත්තා. මෝටර් සයිකල් එන්න පටන් ගත්තා. හයිඑස් ලයිට්එස් ගම් වල සැරිසරන්න පටන් ගත්තා. 74 ඉස්සෙල්ලා විදුලිය කියන එක තිබුණේ ප්‍රධාන පාරවල් වලට විතරයි. ගම් වලට ඒක හීනයක් වෙලා තිබුණේ. ගාලු පාරේ, නුවර පාරේ, හයිලවල් පාරේ වගේ වෙයි ලයිට් තිබුණා. නමුත් ඇතුලේ තිබුණේ නෑ ගම් වල. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව ඇවිල්ලා ටික කලක් යනකොට ගාමිණී දිසානායක ඇමතුමා වැනි අය මහවැලිය ඇමති කරලා මහවැලිය අවුරුදු 30 ගානෙන් හදන්න තියෙන එක අවුරුදු 5ට 6ට හදන්න කඩිනම් කරා. මහවැලි රන්දෙනිගල වික්ටෝරියා කොත්මලේ ජලාශය දිවුණා. ගම්වලට ට්‍රාන්ස්ෆෝමර් හයි කළා විදුලි රැහන් ඇදලා ලයිට් කණු ගෙනිහිල්ලා තුප්පත් පැල්පතේ බල්බ් එකපත් වෙන පරිවර්තනයක් ඇති කරා. විවෘත ආර්ථිකයේ හරහා නිදහස් වෙළඳ කලාප ඇති වුණා.
පාසල් දරුවන්ට නොමිලේ පොත දෙන්න පටන් ගත්තා. ඇතුළත් මුදලි ඇමතුමාලා ටික කලක් යනකොට මහ පොළ ශිෂ්‍යත්ව වගේව පටන් ගත්තා. ප්‍රේමදාස ජනාධිපතිතුමා අගමැති හැටියට ගෙවල් හදන්න පටන් ගත්තා. හැම තැනම උදාගම් ගම්මුදාවල්. ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය හදලා ජයවර්ධනපුර රෝහල හදලා සෙත්සිරිපාය ඉසුරුපාය හදලා නව නගර බවට මේව පත් වුණා. හැම කාලෙකම UNP ආණ්ඩුව ආවම වෙනසක් රට තුල ඇති වුණා. අපි පොඩි කාලවල රූපවාහිනියක් දැකලා තිබුණේ. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව තමයි රූපවාහිනිය ලංකාවට හඳුන්වලා දුන්නේ. මම මේ කිව්වේ හැම කාලෙකම හැම නායකයෙක්ම අපේ රටේ පවතින දේවල් කරලා රට ඉස්සරහට ගෙනියන ක්‍රම ඇති කරලා හැම කාලෙකම වැඩ කළා තියෙනවා. දේශපාලන පක්ෂයක් හැටියට අපිට ඒ ගැන සතුටු වෙත හැකියි. රටක් හැටියට අපිට දේශපාලන වශයෙන් සතුටු වෙන්න බෑ. නිදහස ලැබුණයින් පස්සේ අපිට පස්සෙන් හිටපු රටවල් ඉස්සරහට යද්දි අපි අභිභවාගෙන ඒ රටවල් යද්දි අපි පස්සට ගියා. අපි අවුරුදු ගාණක් යුද්ධ කරා. නමුත් පක්ෂයක් හැටියට අපිට සතුටු වෙන්න පුළුවන් මේ දේවල් ගැන. ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපතිකම් කරේ බොහොම ටික කලයි. ජනසවිය දෙනවා කිව්වා දෙන්න පටන් ගත්තා. පාසල් දරුවට නොමිලේ නිල ඇඳුම දෙනවා කිව්වා දෙන්න පටන් ගත්තා. ඇඟලුම් කර්මාන්ත ශාලා 200ක් හදනවා කිව්වා රට පුරා හදන්න පටන් ගත්තා. ගම් වලට වැඩ කරා. ව්‍යාපෘති 15 වැඩපිළිවෙල මාපිය සෙවනස් කැපකරු ක්‍රමය හැම නායකයෙක්ම වැඩ කරා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන කියනවනම් එතුමා කරපුවා ගැන කියන්න මං හිතන්නේ මේ අධ්‍යාපන ඇමති හැටියට කරපු දේවල්ම සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මං එකින් එක විස්තර කරන්න ඕනේ මේ මෑත කාලේ නායකයෝ නිසා හැම කෙනාගේම අවබෝධය තියෙනවා ඒ නායකයෝ ගැන. මං හිතපු නායකයෝ ගැන මේ විදිහට මතක් කරේ එකයි. UNP ආණ්ඩුව අවුරුදු 17ක් එක දිගට දිව්වා. ඒ කාලෙත් වැඩ වර්ජන තිබුණා. උද්ඝෝෂණ තිබුණා. ජූලි වැඩ වර්ජනේ තිබුණා. ජූලි කලබල තිබුණා. දෙපැත්තෙම යුද්ධයක් තිබුණා. අරහෙන් කොටි ගහනවා මෙහෙන් LTT JVP ගහනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට එනකොට රැස්වීම වලට සෙනග හිටියේ නැහැ. මෙතන ඉන්න හික්කඩුව පැත්තේ අය. පළවෙනි රැස්වීම තිබ්බ හික්කඩුවේ. දෙන්නයිද කොහෙද හිටියේ ඊට පස්සෙන්ද ඒ දෙන්නත් නැහැ. එතුමාගේ වචන වලින් කියනවා මට බාර ගන්න වෙන්නේ දෙකොන ගිනි ගන්න විලක්කුවක් වාගේ රටක් කිව්වා. අරහෙන් කොටි ගහනවා මෙහෙන් JVP ගහනවා. තුණ්ඩු කෑල්ලට කඩ වැහෙනවා. කට වචනෙට ලයිට් නිවලා ඉන්න ඕන. බස් දුවන්නේ නැහැ. ස්පිතාල වැහෙනවා. විශ්වවිද්‍යාල වහලා. නමුත් අපේ නායකයෝ ඒ කියපු දේවල් කළා පෙන්නවා. අවුරුදු 17ක් එක දිගට ගියා. අවුරුදු 17ක් ගියාට පස්සේ මොකක්ද වුනේ? චන්ද්‍රිකා මැතිණිය ආවා. එක පාට ආකර්ශනීය පොරොන්දු කීපයක් දීගෙන ගියා. 3.50ට පා. බොහොම අපේ රටේ පාංගෙඩිය කියන්නේ බොහොම දේශපාලන වේදිකාවේ ජනප්‍රිය මාතෘකාවක්. විජේතුංග ජනාධිපතිතුමා රුපියල් 5ට පාංගෙඩිය දෙනකොට චන්ද්‍රිකා මැතිණිය ඇවිල්ලා කිව්වා මේක මේ 5ට කන්න ඕන ගෙඩියක් නෙමෙයි. UNP පාංගෙඩිය වටේ දූෂණය කරන නිසායි 5ක් ගෙවන්නේ. මම 3.50ට දෙන්නම් කිව්වා. කාන්තාව පොලිමේ ගිහිලා ඡන්දෙ ගැහුවා. චන්ද්‍රිකාට කියලා 3.50ට පාංගෙඩිය ගන්න. තරුණයන්ට කව රස්සාවල් ලක්ෂ ගණනක් දෙනවා විතරක් නෙමෙයි. රැකියාවක් ලැබෙන තුරු මාසයකට 1500ක් දෙනවා. විධායක ජනාධිපති ක්‍රමයේ මේ JRගේ බහුභූත ව්‍යවස්ථාව මම අවුරුද්දක් යනකොට ඉරලා විසි කරනවා කිව්වා. විධායක ජනාධිපතිකම ලබන අවුරුද්දේ ජූලි කවදද දිනයක් කියලා කිව්වා. JVP ලිඛිතවම දුන්න පොරොන්දුව අහෝසි කරනවා කිව්වා. ආකර්ශනීය පොරොන්දු. ජනතාව නොමග ගියා. අන්තිමට 2001 අපි ආපහු එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක් හැදුවා. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පාර ගන්න උනේ මොන වගේ රටක්ද කියන එක තමුන්නාන්සලට මතකයි. යුද්ධය එතකොට විමර්ධගත වෙලා තිබුණා. කොරොන්නාවේ තෙල් ටැංකි වලට ගැහුවා කියන එක දවසකට. එක දවසකට කියනවා මහදවල් ගලදාරි හෝටලෙට ගහලා කියලා. තවත් පාරකට කියනවා ඔන්න බෝම්බ ලොරියක් ඇතුළු වුණා දලදා මාලිගාව පත්තිරිපුව බිමට සමතලා වුණා කියලා.
මහ බැංකුව කොට නැගිල්ලට ගැහුවා කියනවා. එහෙම කාලෙක රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව පිහිටුවා. අංශභාග ආණ්ඩුවක් තිබුණේ ජනාධිපති පුටුවේ කැබිනට් එකේ මූලාසනයේ ඉන්නේ තමන්ගේ විරුද්ධ පක්ෂයේ කෙනා. එහෙම තැනක අගමැතිකම කරනවා. හිටී ගමන් අමාත්‍යාංශ ගන්නවා. අවුරුද්දෙන් ආණ්ඩුව විසුරන්න පුළුවන් බලය විධායක ජනාධිපතිනී සතුව තිබෙනවා. හැබැයි එතුමා දුර දකින නුවණින් කටයුතු කරනවා. අද පේනවා ඒවයි හොඳ. බලන්න සටන් විරාම ගිවිසුමකට ගියා. කවුරු කොහොම මොන අර්ථකථන දෙන්න හැදුවත් යුද හමුදාවේ සංවත්සරය වෙනුවෙන් ගහපු පොතේ පරිච්ඡේදයක් වෙන් වෙලා තිනවා 2001 රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ කාලේ සටන් විරාමයේ හරහා සහ හමුදාවල් ශක්තිමත් කිරීම සඳහා එතුමා ගත්ත පියවරව. ඔය යුද්ධේ ජයග්‍රහණය කරන වෙලාවේ තිබුණු ඇමරිකාවෙන් ලැබිච්ච යුද නැව් වගේ ඒවා එතුමාට ලැබිච්ච ඒවා. LTTE කොටු කරන්න පුළුවන් වුණා ජාත්‍යන්තර දැලකින්. කරුණා අම්මාන්ලා දෙකට කැඩුවා. ප්‍රභාකරන්ගේ ප්‍රධාන මාත්ත දෙකට කඩන්න පුළුවන් වුණේ සටන් විරාම නිසා. යුද්ධේ ජයග්‍රහණය කිරීම සඳහා අපේ නායකයෝ විටින් විට ගත්ත තීරණ ජේ.ආර්. ජයවර්ධන හදපු STF එකේ ප්‍රයෝජනේ මේ හැම එකක්ම දායක වුණා. එතකොට අපිට කෙටි කාලයකට පස්සේ ආණ්ඩුව නැතුව ගියා. දැන් බලන්න මහින්ද රාජපක්ෂ යුගයේ එතුමාට තමයි ස්වර්ණමය අවස්ථාව හිමි වුණේ රටක නායකයෙක් හැටියට. යුද්ධ ජයග්‍රහණයත් එක්ක. යුද්ධ ජයග්‍රහණය කියන්නේ හැම කෙනාම දායක වෙච්ච ජයග්‍රහණයක්. ජීවිත පූජා කරේ රණවිරුව. සියලු පක්ෂවල සහයෝගය ලැබුණා. කොන්දේසි විරහිතව හැමෝම යුද්ධ ඉවර කරන්න ඕන තැනට එකතු වුණා. බඩ ගැන හිතන්න එපා රට ගැන හිතන්න කිව්වම ජනතාව එකට එකතු වුණා. පුංචි දරුවෝ එකතු කරපු කැටේ ගෙනහිල්ලා රණවිරුවන්ට දුන්න යුද්ධ ඉවර කරලා පෙන්නන්න කියලා. අසීමිත කැපවීම කරා. සරත් ෆොන්සේක මැතිතුමා ලෝකේ හොඳම හමුදාපති කියලා දා කිව්වේ. බඩවැල් අතේ තියාගෙන නැගිට මම තවත් හමුදාපති කෙනෙකුට මේක ඉඩ දෙන්නේ නැහැ. මගේ කාලය තුල යුද්ධ ඉවර කරලායි මම හමුදාපති කමෙන් යන්නේ කියලා. කිව්වා වගේ මේව කළා පෙන්නවා. දේශපාලන කුහකත්වයෙන් තොරව මම එදත් කිව්වා අදත් කියනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒකට අවශ්‍ය දේශපාලන නායකත්වයේ හරි විදියට ලබා දුන්නා. සියලු පක්ෂ නායකයෝ ඒකට උදව් කරා. රණවිරුවන්ගේ කැපවීමෙන් අපි යුද්ධෙ දිනුවා. කිසිම නායකයෙක්ට නොලැබිච්ච ස්වර්ණමය අවස්ථාව මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට ලැබුණා. අවාසනාවට ඒ ස්වර්ණමය අවස්ථාව පාවිච්චි කරාද කියන එකයි ප්‍රශ්නේ. ජාතීන් අතර විශ්වාසය ඇති කරන විදියට වැඩ කරේ නැහැ. ජාතීන් අතර තවත් ප්‍රශ්න ඇති කරන විදියට ආණ්ඩුව කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි. ලෝකේ හොඳම හමුදාපති කියපු එක්කෙනා කුදලාගෙන ගිහිල්ලා හිරගත කරනවා. රටේ අග්‍රවිනිශ්චයකාරවරියට කරපු දේවල් තමුන්නාන්සලා දැක්කා. රට ඉස්සරහට ගෙනියන එක නෙමෙයි බැලුවේ මේ ජයග්‍රහණයෙන් පස්සේ ප්‍රතිරූප ගොඩනගාගෙන ඒ මැත්තේ සදාකාලිකවම බලේ ඉන්න පුළුවන් ක්‍රමය ගැන හිතන්න පටන් ගත්තා. මගෙන් පස්සේ මගේ පවුලේ තව කෙනෙක්. එයාගෙන් පස්සේ අපේ පවුලෙම තව කෙනෙක්. පවුල් පාලනයක්, ඒකාධිපති ගමනක්. 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්න තමයි කල්පනා කරේ. පාර්ලිමේන්තුවේ 3/2 ඔලුගෙඩි සංඛ්‍යාවක් තිබුණා. සිග්නල් කණු වගේ අත උස්සන්න ඕන ඔක්කොම. ජනාධිපතිකම අහෝසි කරන හැටි ගැන කතා කරලා ආපු අය සදාකාලිකව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් ක්‍රම ගැන බලලා 18 වෙනි සංශෝධනය ගෙනා. මේවා පාරාවලල්ලක් වෙලා දවසෙන් දවස ජනතාව අතර විරෝධයක් මතුවුණා රජයට. ඒකේ ප්‍රතිඵල තමයි අවසානයේ අවුරුදු 2කට කලින් ජනාධිපතිවරයෙකුට ගෙදර යන්න කියලා ජනතාව උත්තර දෙනවා. ඉතින්
මම තමුන්නාන්සට මතක් කරේ අපේ කාල සීමාවල් වල අපේ නායකයෝ ක්‍රියා කරපු හැටිත් අපේ පාලනයේ නැති කාලවලදී රටට සිදුවෙච්ච දේවලුත් කල්පනා කරනකොට අපිට පක්ෂයක් හැටියට සතුටු වෙන්න පුළුවන් අපි ඉන්න පක්ෂය ගැන. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු 2කට කලින් ඡන්දයකට ගියා. සමහරු හිතනවා මේ අර ගාල්ලේ සුමනදාස මහත්තයා නස්සස්ත්‍රයට අනුව දීපු ලණුවක් කාලා තමයි මෙයා මේක කරේ කියලා. ඇත්ත වශයෙන්ම මේක නෙවෙයි කතන්දරේ. භාණ්ඩාගාරයේ ලේකම් පී.බී. ජයසුන්දර දුන්න උපදෙස් අවුරුදු 2ක් ඇතුළත ආර්ථික අර්බුදයකට එන්න සිද්ධ වෙනවා. මේ ණය කන්දරාවේ ප්‍රශ්නෙත් එක්ක අපි විශාල අර්බුදයකට යනවා. තියෙන ඡන්දයක් දැම්ම තියලා දිනාගෙන ඉවර වෙලා අපි ආර්ථික අර්බුද වලට මුහුණ දෙන එක ඇඟට ගුණයි කියලා. ඒ නිසා එතුමා තීරණය කර අවුරුදු 2කට කලින් ජනාධිපතිවරණයකට යන්න. ඒ වෙලාවේ අපි සියලු දෙනාම එකතු වෙලා ජයග්‍රහණය කරන්න පුළුවන් ක්‍රම ගැන කල්පනා කරලා රටට ජයග්‍රහණයක් වගේම දේශපාලන පක්ෂ හැරියට අපි ඔක්කොම එකතු වෙලා මේ ගමන යන්න ඕන කියලා පොදු අපේක්ෂකයෙක් පිළිබඳව තීරණයකට ආවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා එතනින් ගැලවිලා තවත් කණ්ඩායමක් එක්ක එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයේ නායකයා සම්පූර්ණයෙන් ඒකට සහාය දෙන්න එකඟ වෙලා අපි පොදු අපේක්ෂකයා හැටියට එතුමාව තෝරගත්තා. එතුමා පොදු අපේක්ෂකයා වෙච්ච ගමන් ප්‍රවෘත්ති සාකච්ඡාව තියලා කිව්වා එක්සත් ජාතික පක්ෂයේ විශාල කැපවීමක් මෙතෙන්දි කරා. මා ජනාධිපති වූ විගසම රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් කරනවා කියන ප්‍රකාශය එතුමා කරා. අපි සම්පූර්ණ බර දාලා මේ මැතිවරණ ව්‍යාපාරය දියත් කරා. අවසානයේ ජනවාරි 8 වෙනිදා මේ රටේ විශාල වෙනසක් ජනතාව විසින් ඇති කරා. දැන් ජනවාරි 8 වෙනිදායින් පස්සේ දින 100ක වැඩපිළිවෙලක් අපි ජනතාවට කිව්වා. ඒ දින 100 වැඩපිළිවෙල දැන් හුඟක් අයට අමතකයි. අපේ රටේ විශේෂයෙන්ම විරුද්ධ පක්ෂ සහ මාධ්‍ය සහ විවිධ උදවිය උත්සාහ කරනවා එක එක මතවාද කාලෙන් කාලයට රට පුරා ගෙනියන්න ආණ්ඩුවට විරුද්ධව. නමුත් කල්පනා කරලා බලන්න දින 100 ඇතුළත වෙච්ච විපර්යාස. විධායකයේ සතු බලතල එතුමා විසින්ම කැමැත්තෙන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා පාර්ලිමේන්තුවට පවරනවා. අවුරුද්දෙන් ආණ්ඩුව විසිරවන්න පුළුවන් බලය පවා ජනාධිපතිවරයා අතාරිනවා. තවත් බොහෝ බලතල එතුමා ලෑස්ති වුණා අතාරින්න. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග ලැබුණා ඒව කරන්න පුළුවන් ක්‍රම තියෙන්නේ මේමයි කියලා. දැන් බලන්න දින 100 ඇතුළත පොඩි දේවල්ද උනේ කියලා. රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10000කින් වැඩි කරනවා කියලා පොරොන්දුවක් දුන්නා. ඔයිට ඉස්සෙල්ලා සරත් ෆොන්සේක ජනාධිපති අපේක්ෂක වෙච්ච වෙලාවෙත් ඕක කිව්වහම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා මට මතකයි කියපු විදිහම අනේ හාමුදුරුවනේ මට නම් ওই බොරු පොරොන්දු දෙන්න බෑ. මට පුළුවන් 2500යි මම 2500කින් වැඩි කරන්නම් කිව්වා. අවුරුදු ගාණක් ගියා 2500න් වැඩි කරේ නෑ. හැබැයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි සඳහන් කරා රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10000කින් වැඩි කරනවා කියලා. අද බලන්න තමුන්නාන්සලා කල්පනා කළා කොයිතරම් ආණ්ඩුවකට බරක්ද කියලා. නමුත් ඒ පොරොන්දු අපි ඉෂ්ට කරා. දින 100 ආණ්ඩුව තුලින්ම අපි ඒක ඉෂ්ට කරලා තමයි මහමැතිවරණයකට ගියේ. කවදද රුපියල් 10000කින් එකපාරට රජයේ සේවකයෙක්ගේ වැටුපක් අඩු වුණේ ලංකාවේ. මට මතකයි මම එල්පිටියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිය වෙලාවක ඒ දවස්වල මට ග්‍රාම සේවක නිලධාරියෙක් හම්බුනහම මම නිකමට කිව්වා දැන් රාලහාමිට හොඳයිනේ රුපියල් 10000කින් පඩි වැඩි වුණානේ කියලා. එතකොට එතුමා මට කියනවා නෑ සර් 10000කින් නෙමෙයි අපිට 20000ක් වැඩි වුණා කිව්වා. මම ඒක කොහොමද මගේ පඩිය 10000කින් වන්න මගේ නෝනා ගුරුවරියක් ඇයට 10000ක් වුණා අපේ ගෙදරට විතරක් 20000ක් වැඩි වුණා. එක මාසයකට කිව්වා. මේවා ඇත්ත කතා. පෞද්ගලික අංශයටත් අද වැඩිවීම සාමාන්‍ය ප්‍රමාණයකට වැඩි වෙලා තියෙනවා. බලන්න ඩීසල් පෙට්‍රල් භූමි තෙල් සෑහෙන ලෝක වෙළඳපොලේ අඩු වෙලා තියෙද්දි පහුගිය ආණ්ඩුව අඩු කරාද කියලා. ලෝකේ
අඩු වෙනකොටත් වැඩි කරපු වැඩි වෙනකොටත් දෙතුන් ගුණයකින් වැඩි කරපු ආණ්ඩුවක් එදා තිබුණේ. අසීමිත පෙට්‍රල් වලට ඩීසල් වලට බදු ගහලා ජනතාවගෙන් ගසා ගියා. අපේ ආණ්ඩුව ආවට පස්සේ ඩීසල්, භූමි තෙල්, පෙට්‍රල් ඔක්කොම අඩු කරා. තමුන්නාන්සලා මතක තියාගන්න. පෙට්‍රල් ලීටරේ විතරක් එකපාරට රුපියල් 33කින් අපේ ආණ්ඩුව අඩු කරේ. අද බොහෝ දෙනෙක් කතා කරන්නේ නැහැ ඒවා. රුපියල් 33කින් පෙට්‍රල් ලීටරේ අඩු වුණේ. අපේ ලංකාවේ හැම තැනකම මෝටර් සයිකල් 3 වීලර් අද සාමාන්‍ය පවුලේ වාහනේ බවට පත් වෙලා තියෙනවා. ඕන අතුරු පාරක කේල් කොටයක් දාලා හරි විනාඩි 15කට පාරක් නැවැත්තුවොත් මෝටර් සයිකල් කීයක් එනවද බලන්න, 3 වීලර් කීයක් එතන නැවතිනවද බලන්න. හැම 3 වීලර් එකටම මෝටර් සයිකල් එකටම කාර් එකකටම පෙට්‍රල් ලීටරයක් ගහනකොට රුපියල් 33ක් සාක්කුව ඉතුරු වෙනවා. ජනවාරි 8 වෙනිදාන් පස්සේ දෙවෙනි ලීටරේ ගහනකොට රුපියල් 60ක් විතර ඉතුරු වෙනවා. තුන්වෙනි ලීටරේ ගහනකොට රුපියල් 99ක් 100ක් විතර ඉතුරු වෙනවා. ගෑස් සිලින්ඩරය අඩු කරා. අද වෙනකොට ජාතික ඖෂධ ප්‍රතිපත්ති අපිට ගේන්න පුළුවන්කම ලැබිච්ච නිසා බෙහෙත් වර්ග රාශියක මිල අඩු කරලා සාමාන්‍ය ජනතාව ඒක සහනෙ භුක්ති විඳිනවා. ඉතින් මේ විදිහේ ආණ්ඩු කාලයක් තමයි අපි දැන් ගත කරන්නේ. අඩුපාඩු නැත්තේ නෑ. විවේචන නැත්තේ නෑ. ඒ හැම එකක් මැද්දෙම අමාරු වකවානුවක අපි ආණ්ඩුවක් බාරගත්තා. දැන් බලන්න අමාරු නැද්ද කියලා මේ වැඩේ. නිකන් හිතලා බලන්න. සාකා සමිතිය පුළුවන් ද බලන්න අවුරුද්දක් දෙකක් එක දිගට ගෙනියන්න ප්‍රශ්න නැතුව. ලංකාව ඕනේ පිටරටක බලන්න. ලංකාවේ නම් කීයද හැකි බැඳීම් වැඩි, ප්‍රශ්න වැඩි, අඳුනුම්කම් වැඩි අර එමේ කියලා. ඕනම තැනක හරි අමාරුයි එක දිගට යන්න ලංකාවේ විශේෂයෙන්. දැන් අද බලන්න මොන වගේ ආණ්ඩුවක්ද තියෙන්නේ කියලා. අවුරුදු 60 ගාණක් දෙපැත්තට බෙදිලා කුලල් කාගත්ත, ගහමරාගත්ත, විවේචනය කරගත්ත, රණ්ඩු වෙච්ච ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වෙලා ආණ්ඩුවක් ගෙනියනවා. කොයි තරම් අමාරු වැඩක්ද කියලා බලන්න. හිතනකොටම මේක එකහු කරන්න පුළුවන් කියලා හිතුවද? මන් දන්නේ මට කැබිනට් මණ්ඩලයේ ඉන්නකොට මුල ටිකේ පුදුම හිතන සමහර වෙලාවට. කැබිනට් එකේ මූලාසනයේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. අගමැතිවරයා හැටියට ඉන්න එක්සත් ජාතික පක්ෂේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. පක්ෂ දෙකේම ප්‍රධාන උදවිය ඉන්නවා. ප්‍රධාන අනිත් පක්ෂවලත් ගණනාවක් එකතු වෙලා ආණ්ඩුවක් හැටියට සතියකට වතාවක් තීරණ ගන්නවා. ලේසි පහසු වැඩක් නෙවෙයි. ඇත්තටම අවුරුදු 30ක යුද්ධයකට පස්සේ නැවත යුද්ධයක් ඇති නොවන්නට කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ වගේම ජාතීන් අතර, ආගම් අතර සංහිඳියාවක් ගොඩනැගීමේ අවශ්‍යතාවයක් දැන් තියෙනවා රටකට. ඒ වගේම කඩාවැටිච්ච ආර්ථිකය යලි ගොඩ ගැනීමට සම්මුතිවාදී ආණ්ඩුවක අවශ්‍යතාවයේ ටික කලකට හරි අපේ රටට අවශ්‍ය වෙලා තිබෙනවා. එහෙම නැතුව පැතිවලට බෙදිලා ප්‍රධාන පක්ෂ දෙක බලය ගැන හිතලා අරගොල්ලෝ පරද්දලා අපි එන්නේ කොහොමද, අපි පරද්දලා අරගොල්ලෝ එන්නේ කොහොමද කී බල ඉඳලා මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ජනතාව අපේක්ෂා කරා ටික කලකට හරි ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා රටට වැදගත් තීරණ අරගෙන කෙටි කාලයකට හරි රටේ වෙනසක් කරන්න මුල පුරයි කියලා. අපි ඇත්ත වශයෙන්ම 2020 දක්වා මේ ආණ්ඩුව ගෙනියනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. විටින් විට එක එක්කෙනා කරන ප්‍රකාශ වලින්, තොරතුරු වලින් ලැබෙන විදිය අනුව සැක හිතෙන්න පුළුවන් මෙහෙම යන්න පුළුවන් ආණ්ඩුව කියලා. විවිධ ගැටුම් තියුණු, විවිධ හැලහැප්පිලි තියුණු පක්ෂ දෙකක් එකතු වුණාම එහෙම මෙහෙම මතවාද දෙකක් තුනක් පිට වෙන එක නවත්තන්න බැරි කාරණයක්. ඒවා අවම කර ගැනීම තමයි අපි කළ යුතු තිබෙන්නේ. නැත්තම් හොඳයි. නමුත් එහෙම පුළුවන් වෙන එකක් නැහැ. සමහර වෙලාවට ඔය එක එක්කෙනා බ්‍රේක් නැහැ. අර එහෙම මෙහෙන් එකක් දෙකක් කියනවා. ඊට පස්සේ ඒකට තව එක්කෙනෙක් කියනවා. ওই වගේ පොඩි දේවල් තියෙයි. නමුත් 2020 වෙනකම් මේ ආණ්ඩුවේ සංහිඳියාව සම්මුතිවාදී ආණ්ඩුව මං හිතන්නේ කාටවත් කඩන්න පුළුවන් කියලා. ඒක ශක්තිමත් වෙලා තිබෙනවා. අගමැතිතුමත් ජනාධිපතිතුමත් අවබෝධයෙන් යුතුව කටයුතු කරනවා. ඒ වගේම අපි අයවැය ඡන්ද විමසීමේදී පෙන්වූ ආණ්ඩුවේ තියෙන ස්ථාවරත්වය.
3න් 2ටත් එහා ගිය ඡන්ද සංඛ්‍යාවක් අවසානයේ අයවැය ඡන්දේ වෙලාවේ අපි ඔක්කොම එකතු වෙලා පෙන්නේ. බොහෝ දෙනෙක් කී හිටියා අයවැයේදී ආණ්ඩුවට පෙන්වන්නම් කියලා. අවසානයේ කිසිම ප්‍රශ්නයක් නැතුව පහසුවෙන්ම මම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිසා මට තමයි වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඝන පූර්ණේ තියාගන්න එක සහ මැති ඇමතිවරු කැඳව ගැනීම ආදී සියල්ල 3න් 2ටත් තවත් වැඩිපුර ප්‍රමාණයකින් තමයි අපි මේ පාර අයවැය සම්මත කරගත්තේ. ඉතින් ඒ නිසා අපි ඉස්සරහට මැතිවරණ කීපයකට මුහුණ දෙනවා. ඒ මැතිවරණ වලට අපි වෙන් වශයෙන් අපි පක්ෂ හැටියට තරඟ කරනවා. වෙන්වෙන්ව තරඟ කරලා එකට ආණ්ඩු කරන ක්‍රම ගැන අපි කල්පනා කරනවා. 2020 දිත් අපි වෙනම තරඟ කරා. ඊට පස්සේ බලනවා මොකද්ද කරන්න කියන එක. 2020 දක්වා අපි වෙන්වෙන්ව තරඟ කරලා එකට ආණ්ඩු කරනවා. මේ රට ගොඩ ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළවල් අපි ඇත්ත වශයෙන්ම දියත් කරනවා. දැන් ආණ්ඩුව බලයට පත් කරපු සමහර අය සමහර විවේචන තියෙනවා. දැන් මට ටිකකට ඉස්සෙල්ලා හම්බුනහම අදහස් කිහිපයක් කියද්දී කෙනෙක් කිව්වා හොරු අල්ලයි කියලා බලාගෙන හිටියා කෝ හොරු අල්ලන්නේ නැහැ නේ කියන එක. ඒක රටේ සමාජයේ කතා කරනවා. සමහර අයට වෙන මොනවත් නෙවෙයි ඕන කරලා තියුනේ සංවර්ධනෙත් නෙවෙයි මුකුත් නෙවෙයි පහුගිය කාලේ රට විනාශ කරා එලිපිට ගසා කෑවා මහා පරිමාණ දූෂණ වංචාවල් සිද්ධ කරා මේවට දඬුවම් දෙන්න කියන මතේ මිනිස්සු හිටියා. අදටත් කැබිනට් එකෙත් අපි මේව කතා කරනවා. අවාසනාවට සමහර ඒවා සිද්ධ වෙනවා සමහර ඒවා ප්‍රමාද වෙනවා. සමහර මේ සිල්ලර ඒවා අල්ලනවා මහා පරිමාණ ඒවා තාම නැහැ. ඉතින් ඒ ප්‍රශ්නයක් විවේචනයක් තියෙනවා. හැබැයි ඒවටත් ප්‍රායෝගික යම් යම් ගැටලු තියෙන නිසා ඒවත් निराකරණය කරගෙන ඉස්සරහට ඒකත් වෙනවා. අපිට කලබලයක් තියෙනවා අපිට හදිස්සියක් තියෙනවා ජනතාව බලාගෙන ඉන්නවා. නමුත් යම් ප්‍රමාදයන් මැද්දේ හෝ ඒවත් සිද්ධ වෙයි. සරත් ෆොන්සේක මහත්තයා කුදලාගෙන ගියා වගේ ඇදගෙන යන්න හිරේ දාන්න අග්‍ර විනිශ්චයකාරතුමියට කරපු දේවල් කරා වගේ කරන්නට එහෙම නෙවෙයි අධිකරණයට ස්වාධීනත්වයක් දීලා දේශපාලන අතපෙවීම් වලින් තොරව විමර්ශන කටයුතු සියල්ල සිද්ධ කරලා තොරතුරු හරියට ගොනු කරගෙන ඒ වැඩ කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි ඔක්කොටම කලබලයකුත් තියෙනවා ඒ ගැන. ජනතාවට විශාල උනන්දුවක් තියෙනවා. ඒ නිසා ඒවත් යම් යම් ප්‍රමාද වීම ගැන විවේචන ජනතාව තුළ නැතුව නෙවෙයි ඒවත් ඉදිරියේදී සිද්ධ වෙනවා. දැන් යුද්ධෙන් පස්සේ බිහි වෙන අලුත් රටකට අලුත් ආණ්ඩු ක්‍රමයක් අවශ්‍යයි අලුත් රටක් ගොඩනගන්න. ඒ ගැනත් අද රජය කටයුතු කරගෙන යනවා. 72 78 වගේ නිකන් එක බලේන කණ්ඩායමට ඕනේ දී ව්‍යවස්ථාවල් ගෙනල්ලා සම්මත කරලා එළියට දාන ඒවා නෙවෙයි. මුළු පාර්ලිමේන්තු മന്ത്രിවරයෙක්ම ඒ වගකීමට සම්බන්ධ කරගෙන මුළු පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් හැටියට පත් කළා. අද ඒ කටයුතු සිද්ධ වෙයි. හැම පුරවැසියෙකුගේම අදහස් වලට සැලකිල්ලක් දෙනවා. පහුගිය කාලේ පුරාම මහජනතාවට අවස්ථාව දුන්නා රටක අලුත් ව්‍යවස්ථාව සඳහා තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. දැන් ඒක සිද්ධ වෙමින් පවතිනවා. මහජන අදහස් ලබා ගැනීම අවසන් වෙලා තිනවා. කමිටු 6කට බෙදිලා විෂයන් 6ක් සාකච්ඡා කරලා ඒවයි නිර්දේශ දැන් පාර්ලිමේන්තුවට ලැබිලා තිනවා. ලබන 10 වෙනිදා යලිත් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව රැස් වෙලා ඒ ගැන දීර්ඝ සාකච්ඡා ආරම්භ කරනවා. ඊට පස්සේ විධිමත් විදියට කැබිනට් එකට ගෙනිහිල්ලා කැබිනට් අනුමැතිය අරගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ 3න් 2 අරගෙන අවසානයේ ජනතා මතය විමසන ජනමත විචාරණයකට පවා ගිහින් රටට අවශ්‍ය කරන ව්‍යවස්ථාව සකස් වෙනවා. දැන් මේ ව්‍යවස්ථාව හදනකොටම කොටසක් බැලුවා මේකත් බකල් කරන්න ඕන. ජනවරමක් ගන්නයි අපිට ඕන අපිට අවශ්‍ය නැහැ දැන් මේවා අපි බලන්න ඕන අපේ බලය නැති වෙච්ච බලේ අපි එදා හම්බ කරගෙන මේක හිටපු රට ආපහු අපිට ඕන විදිහට පත් කර ගැනීම තමයි පරමාර්ථය කියලා හිතපු කුඩා කල්ලියක් ඔය ඒකාබද්ධ කල්ලිය වගේ ඒවා විවිධ බොරු මත ප්‍රචාර ගෙනියන්න උත්සාහ කරා. බුද්ධ ආගමට ප්‍රමුඛත්වය ලැබෙන එක නැති වෙන්න හදනවා. රටේ ඒකීය භාවයට ප්‍රශ්න ඇති වෙනවා. කෙටුම්පතක්වත් නොකරපු ව්‍යවස්ථාවක් ගැන මත පරත කරන්න පටන් ගත්තා. උපදින්න ඉස්සෙල්ලා හඳහන් හදනවා වගේ මත ගෙනියන්න හැදුවා.
නමුත් එවැනි කිසිම රටට විනාශකාරී අවස්ථාවක් උදා නොවන විදියට මේ සියල්ල සිදුවෙන බව මට වගකීමකින් යුතුව තමුන්නාන්සලට ප්‍රකාශ කරන්න පුළුවන්. රටේ ඒකීය භාවයට තර්ජනයක් වෙනවා නම් පාර්ලිමේන්තුව තුළ අපේ වගේ අත්විස්සෙන්නෙත් නැහැ. ඒ නිසා ඒ ගැනත් කිසිම දෙයකට මේ බොරු ප්‍රචාරවලට කිසි දෙයකට රට ගැන ආදරයක් තියෙන රට ගැන හැඟීමක් තියෙන විශාල හැඟීමකින් මේ පිටරටවල හිටියත් ලංකාවට ආදරයේ ගෞරවය තියෙන පිරිසක් හැටියට මම තමුන්නාන්සලට කියනවා ඒවා ගැන කිසිම සැකයක් ඇති කරගන්න එපා කියලා. ජනවාරි 8 වෙනිදා අපි බාරගත්තේ බොහොම කඩා වැටිච්ච පණ අදින ආර්ථිකයක් එක රටක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් තමුන්නාන්සලා දුක් මහන්සි වෙලා හම්බ කරන හැම රුපියල් 100කින්ම රුපියල් 96ක් ණය සහ පොලිය ගෙවන්න සිදු වෙලා තියෙන තත්ත්වයක් අපේ රටේ තියෙනවා. හැම පුරවැසියෙක්ම රුපියල් 45000ක ණයකාරයෝ බවට පත් කළා. උපදින්න ඉන්න දරුවොත් ලක්ෂ ගාණක් නැහැ. මේකට ප්‍රධානම හේතුව මොකද්ද? අධික ගිනි පොලියට පහුගිය කාලේ ගත්ත ණය. ඒවා අරගෙන මොනවද කරේ? ඒවා ලාභ නොලබන ව්‍යාපාරවලට දේශපාලන ප්‍රතිරූප සම්බන්ධයෙන් පමණක් හිතලා අසීමිත ගිනි පොලියට ණය අරගෙන ඒවා යට කරා. දැන් මම එක උදාහරණයක් කිව්වොත් පහුගිය කාලේ ගිනි පොලියට ණය අරගෙන අසාර්ථක ව්‍යාපෘති පටන් ගත්තේ ඒවා එක උදාහරණයක් විතරක් මම කිව්වොත් කාලය යන නිසා බලන්න හම්බන්තොට වරාය. කොළඹ වරායේ සමස්ත ලාභය හම්බන්තොට වරායේ ණය ගෙවන්න විතරක් මදි. ඉතින් හිතලා බලන්න කොහොමද තත්ත්වය කියලා. මේවා ලංකාවේ ඉන්න ඇතැම් උදවියට තේරුම් ගැනීමට අමාරු වුණත් මේ වගේ රටක පරිණත භාවයක් ලැබලා තියෙන තමුන්නාන්සලට මං හිතන්නේ අමාරු නෑ මේවා ගැන තේරුම් ගන්න. ඒක නිසා පහුගිය කාලේ සුදු අලි ව්‍යාපෘති වලට තමයි අසීමිත ගිනි පොලි ණය අරගෙන ජනතාව නායකාරෝ බවට පත් කරලා ජනතාවට ඒ බර කරගහන්න කියලා කටයුතු කරලා තියෙනවා. මේ ආර්ථික අගහදයෙන් අපිට ගොඩ එන්න නම් අපි රටක් හැටියට රජයක් හැටියට නිර්මාණශීලීව හිතලා අලුත් විදියට කල්පනා කරලා අවස්ථාවට ගැලපෙන විදියට තීන්දුව తీරන ගත යුතුව තිබෙනවා. ඒ නිසා අපේ ආණ්ඩුව කල්පනා කරා පෞද්ගලික අංශයත් එක්ක හවුල් ව්‍යාපාරවලට මුල පුරන්න ඕන කියලා. දැන් අපි හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ගත්තොත් අපි කල්පනා කරා චීනෙත් සමග හවුල් ව්‍යාපාරයකට සම්බන්ධ වීම තමයි මේකෙන් ගොඩ එන්න තියෙන හොඳම ක්‍රමය කියලා. දැන් ජනතාවගේ සාක්කුවෙන් අරගෙන ගිනි පොලියට විදේශ ණය ගෙවනවා වෙනුවට අහිංසක මිනිස්සුන්ගේ සාක්කුවෙන් අරන් ඒ ගිනි පොලි විදේශ ණය ගෙවනවා වෙනුවට හවුල් ව්‍යාපාර වලින් ලාභයක් ලබලා ඒ ලබන ලාභයෙන් ජනතාවගේ සාක්කු පුරවන්න පුළුවන් ක්‍රමය ගැන තමයි අපි ආණ්ඩුවක් හැටියට කල්පනා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරනවා ඒ වගේ ක්‍රමවලට යන්න. වෙන ගොඩේමක් නැහැ. ආයෝජකයෝ පුළුවන් තරම් ගෙන්න ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ආයෝජකයෝ ගෙනල්ලා කර්මාන්ත ඇති කරලා රැකියාව උත්පාදනය කරලා එහෙම නැතුව අපේ තරුණ තරුණියෝ විශේෂයෙන් අපේ කාන්තාව හැමදාම මැද පෙරදිග ගිහිල්ලා එන ගහලා එන්නයි මැරිලා එන්නයි ඒ අවාසනාවන්ත තත්ත්වෙන් නෙවෙයි හැමදාම යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමුන්නාන්සලත් පුළුවන් තරම් ආයෝජකව අපේ රටට ලබා ගැනීම සඳහා පුළුවන් තරම් මැදිහත් වීම කරන්න. එවැනි මැදිහත් වීම පුළුවන් තරම් කරොත් අපිටත් ඒවට තමුන්නාන්සලට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කිසිම ප්‍රශ්නයකින් තොරව අපිට පුළුවන් මැදිහත් වීම කරන්න. ප්‍රමාද වීම තිබුණු ඒවා BOI එකට ගියාම ගන්න තියෙන ඒවා වෙන වෙන කොමිස් කුට්ටි ගන්න ඒවා ඒවයින් තොරව අපිට පුළුවන් තරම් ආයෝජකයින්ට අපේ රටවල් වල අවස්ථාවල් ඇති කරන්න. ඒවා ගැන තමුන්නාන්සලගේ අවධානය යොමු කරන්න කියලා මම කියන්න කැමතියි. ඉතින් මම මීට වඩා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්ත වශයෙන්ම අවුරුදු එකහමාරක් විතර මේ දුෂ්කර කාල පරිච්ඡේදයේ අලුත් අත්දැකීමක් එක්ක පක්ෂ දෙකක් ගැට ගහගෙන මතවාද ඔක්කොම එකට වාඩි වෙලා එකට තියාගෙන සැලසුම් හදාගෙන ඒ විතරක් නෙවෙයි පරණ පව් වලින් බේරෙන විදි ගැන බල ණයකන්දරාවයි ඔක්කොමත් එක්ක ජනතාවට බරපතවන්නේ නැතුව මේක ගෙනියන්න පුළුවන් විදි ගැන හිත
අපි මේ සැලසුම් සකස් කරන්න සිද්ධ වුණා අපිට අවුරුදු 1කමාරක් විතර. දැන් ජනවාරි 8 වෙනිදා අපි පටන් ගන්නවා අපේ සංවර්ධන ක්‍රියාවලිය ආරම්භය. හම්බන්තොට අක්කර 15000ක් විතර වෙනම ආයෝජකින් වෙනුවෙන් වෙන් වෙනවා. එකක්වත් සින්නක්කරව දෙන්නේ නැහැ කාටවත්. පහුගිය කාලේ නම් එහෙම දීපුවා ගැන අපි ඒව වෙනස් කරා. ඒ වගේම අපි විවිධ වැඩසටහන් ජනවාරි 8 වෙනිදාන් පස්සේ ආරම්භ වෙනවා. රටේ අධිවේගී මාර්ග 3ක් විතර එකපාරටම වැඩ කටයුතු සිද්ධ වෙන්න පටන් ගන්නවා. මුළු රටම එකකට එකක් සම්බන්ධ කරනවා අධිවේගී මාර්ග. එතකොට විශාල පරිවර්තනයක් රට තුළ දකින්න ලැබේ. ඒවා අපේ රටවල් වලට අවශ්‍ය දේවල්. ඒ වගේම මම කිව්වා ඖෂධ ප්‍රතිපත්තිය අපි පාර්ලිමේන්තුවේ සම්මත කරා. දැන් බෙහෙත් මිල අඩු කරා. අපි දැනටම කල්පනා කරලා තියෙනවා මේ බෙහෙත් පිටරට වලින් ගෙන්නන මේ මහා මාෆියාවක් තියෙනවා. විශාල කොමිස් කුට්ටි කන තැන් ඒවා. ලංකාව තුල ඒවා නිෂ්පාදනය කරන්න පුළුවන් තැන් ඇති කරන්න අපි කල්පනා කරලා තියෙනවා. පසුගිය මාස 2-3 ඇතුළත විතරක් ඒ වැඩ කටයුතු ආරම්භ කළා. කෝටි 8ක විතර වෙනසක් ලාභයක් රටට හිමි වෙලා තියෙනවා බෙහෙත් වලින්. ඉස්සරහට අපි ඒව ගැන වැඩ කරනවා. Volkswagen කම්පැනි වගේ ඒවා කුලියපිටියේ ළඟදී ආරම්භ වෙනවා. විශාල ආයෝජක ප්‍රේසකට අපි රට තුල ඉඩ ප්‍රස්තාව ලබා දෙනවා. ඒ සඳහා තමුන්නාන්සලගේ අවධානයත් හැමතිස්සෙම තියන්න කියලා මම කියනවා. ඒ විතරක් නෙවෙයි බොහෝ කලක් තිස්සේ අපි බැලුවා මේ තොරතුරු දැනගැනීමේ අයිතිය අපේ රටේ ජනතාවට ලබා දෙන්න. අවස්ථා ගණනාවක් විරුද්ධ පක්ෂයේ ඉඳගෙනත් බැලුවා හරි ගියේ නැහැ. පසුගිය රජයට තොරතුරු දැනගැනීමේ කියන එක ණයට අඳුකොළ වාගේ වෙලා තිබුණා. අපි ඒ පනතත් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. මට වාසනාව ලැබුණා ජනමාධ්‍ය ඇමතිවරයා හැටියට ඒ පනත පාර්ලිමේන්තුවට ගේන්න ඒක සම්මත කරගත්තා. දැන් ඒ වගේ පනත් ජනතාවට එකපාරට දැනෙන දේවල් නෙවෙයි. තාමත් අපේ රටේ මිනිස්සු දන්නේ නැහැ ඒකේ තියෙන වාසිය. ඩීසල් අඩු වුණා නම් පෙට්‍රල් වැඩි වුණා නම් ලයිට් බිල වැඩි වුණා නම් එකපාරට මිනිස්සුන්ට දැනෙනවා. දැන් මේ වගේ පනත් සම්මත වුණයින් කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙනකොට තමයි ජනතාවට ටිකෙන් ටික තේරෙන්නේ මොනතරම් අයිතියක් අපට ලැබෙනවද කියලා. පෙබරවාරි මාසේ 4 වෙනිදාන් පස්සේ රජයේ කාර්යාලවලට අමාත්‍යාංශ වලට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පොලිසිය වලට ඉස්කෝලේකට තොරතුරු නිලධාරිය බගින් අපි නම් කරනවා. දැන් මේ පුහුණු කිරීම සිද්ධ කරනවා මගේ අමාත්‍යාංශය යටතේ. එතකොට ඕනම තොරතුරක් දින කීපයක් ඇතුළත ලබා ගැනීමේ අයිතිය ලැබෙනවා ලිඛිතව. ෆෝම් එකක් පුරවලා කීයක් හරි යන වීදම විතරක් එක දුන්නාම ඒ නිලධාරීන් බැඳිලා ඉන්නවා පුරවැසියාට තොරතුරු දෙන්න. මගේ ළමයා මේ පාසලට ඇතුල් වෙන්නේ නැහැ. අල්ලපු ගෙදර ළමයා මේ පාසලට ඇතුල් වෙනවා. මොකක්ද හේතුව? ඉල්ලුවාම දෙන්න ඕන මොකක්ද හේතුව කියලා. ඉස්කෝල වලට ළමයි ඇතුළත් කිරීමේ තියෙන සෙල්ලම් වක් ඒවා එතකොට නතර කරන්න පුළුවන්. ගමේ පාර හදනවා. අද මිනිස්සු දන්නේ නැහැ කීයක් වෙන් වුණාද? අන්තිමට කියනවා අරුව මෙච්චර ගාණක් මේකට සාක්කුවේ දාගෙන මෙච්චර ගාණක් කොමිස් ගහලා මේ පාරේ මෙහෙමයි දැන් කැඩිලායි අර එහෙමයි කියලා කියනවා මිසක් එච්චරයි. එපාර මිනිස්සුන්ට අයිතිය ලැබෙනවා. අපේ පාර කොන්ක්‍රීට් කරනකොට හරි තාර දානකොට හරි කීයක් වෙන් වුණාද? ටෙන්ඩර් එක දුන්නේ කොහොමද? දිගපරල කොච්චරද? ප්‍රමිතිය මොකද්ද? සියල්ල දැනගැනීමේ අයිතිය ජනතාවට ලැබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශ කළ අවශ්‍ය වෙන්නේ නැහැ පාර. මම කැබිනට් ප්‍රකාශක හැටියට කටයුතු කරනවා. සම කැබිනට් ප්‍රකාශකයෙක් මට මතකයි එකපාරක් මාධ්‍යවේදීන් එක්තරා සිද්ධියක් ගැන අහලා ගියා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් ගැන. මං කිව්වා තව ටික කාලයක් ගියාම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් අමුතුවෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. හැම පොලිසියකටම තොරතුරු නිලධාරියෙක්පත් වෙනවා. ඔහු බැඳිලා ඉන්නවා ඒ තොරතුරු දෙන්න. සමහර තොරතුරු තියෙනවා දෙන්න බැරි ඒවා. රටේ ජාතික ආරක්ෂාවට බලපානවා නම් දෙන්නේ නැහැ. පෞද්ගලික වෛද්‍ය වාර්තා වගේ ඒවා එහෙම කාටවත් දෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් අනිත් තොරතුරු දැනගැනීමේ අයිතිය ලැබෙනවා. රටේ බරපතල වෙනසක් සෑහෙන පරිවර්තනයක් ඒව හරහා අපට ඇති කරන්න පුළුවන් වෙනවා. ඉඩම් වල ඔප්පු හරියට නැති එක අද ප්‍රශ්නයක්. ඉඩම විකුණන්න බෑ, බැංකු ණයක් ගන්න බෑ, පවරන්න බෑ කාටවත්. අපි ඔක්කොම නිරවුල් කිරීමේ වැඩසටහන දැන් ආරම්භ කරලා තියෙනවා. ලබන අවුරුද්දේ මේ ඔක්කොම වැඩ කටයුතු සිද්ධ වෙනවා. මම ජනමාධ්‍ය ඇමතිවරයා හැටියට කියන්න කැමතියි. අපි බරයටපත් වෙනකොට ජනවාරි 8 වෙනිදාට ඉස්සෙල්ලා මාධ්‍ය පිළිබඳ තිබුණේ විශාල කළු පැල්ලමක් රටේ. රටේ
ලෝකයේ ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් අපේ රට හිටියේ 165 වෙනි තැන. රටවල් 180ක් අතරේ. දැන් අපි 2016 ට 140 ගානට ගිහින් තින උඩට. එක මාධ්‍යවේදියෙක් ඝාතනය වුණේ නැහැ දැන්. ඒ කාලේ කීයක් ඝාතනය වුණාද? කී දෙනෙක්ගේ ඔළුව පැලුවද? මගදී අතපය කැඩුවද? රැවුල කොණ්ඩේ කැපුවද? පොද්දල ජයන්තල වගේ අයගේ උපාලි තෙන්නකෝන්ලගේ ලසන්ත වික්‍රමතුංගල ඝාතනය වුණා. ප්‍රදීප් එක්නැල්ලිගොඩලා අතුරුදහන් වුණා. සුදුවෑන් සංස්කෘතිය තිබුණා. තර්ජනය කරා. ජීවිත තර්ජන නිසා රට හැර යන්න සිද්ධ වුණා. අද එහෙම එකක් නැහැ. ඔය ඊයේ පෙරේදා අර වරායේ ප්‍රශ්නයක් ඇති වුණු වෙලාවේ නාවික හමුදාපතිවරයාට තහනම් කලාපයට ගිහිල්ලා මොකද්ද සිද්ධියක් උණයි කියලා කියන එකක් අරනකොට වෙන මොනවාක්වත් උනාද බලන්න මේ කාල සීමාව තුළ. අද අපි තත්ත්වය ඇති කරලා තියෙනවා. අපි අමාත්‍යාංශ හැම එකකින්ම අලුත් වැඩසටහන් කරලා තියෙනවා නිශ්ශබ්ද. අපි හෙට අනිද්දා ලංකාවේ සිනමා ශාලා ඔක්කොම ඩිජිටල් කරණයට පත් කරනවා. අවුරුදු ගාණක් තිස්සේ පසුගිය රජයට බැරි වෙච්ච දේවල්. ඒ වගේම රටේ සංවර්ධනයේ පැත්තෙන් විතරක් නෙවෙයි අනිත් නැතුව තිබුණු හුඟක් දේවල් අප පටන් ගන්න. දැන් මගේ අමාත්‍යාංශය ගත්තොත් මම එන්නට සතියකට ඉස්සෙල්ලා දවස් 2-3කට ඉස්සෙල්ලා ලංකාවේ අවුරුදු 8කට පස්සේ සරසවි සම්මාන වල ලේක් හවුස් එකෙන් පැවැත්වුවේ. තමුන්නාසලා දන්නවා ඒ කාලේ විජේ කුමාරතුංග, ගාමිණී ෆොන්සේකලා, මාල්නි ෆොන්සේකලා අපේ කලාකාරයෝ අගය කරන මහා සැනකෙළිය තමයි ඒක. අපි සරසවි සම්මාන වල පටන් ගත්තා. තමුන්නාසලා හොඟ දෙනෙක්ට මතක ඇති ඒ දවස්වල ලේක් හවුස් එක කරනවා ලංකා සවාරිය කියලා. ඒව දැන් නැහැ. අපි ඒව පටන් ගන්නවා මාර්තු වෙනකොට. ජනාධිපති සම්මාන වල පටන් ගන්නවා. මම මේ එකක් දෙකක් මගේ අමාත්‍යාංශ පැත්තෙන් මං කිව්වා. ඒ වගේ අපි විශාල වැඩ කොටසක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. අඩුපාඩුකම් නැතුව නෙවෙයි, ප්‍රමාද වීම නැතුව නෙවෙයි, හොරු ඇල්ලුවේ නැහැ කියන චෝදනාවල් තියෙනවා. ඒව ඇත්ත. ඒවත් විтин විට තමුන්නාසර දැනගන්න ලැබෙයි නිවැරදි ක්‍රමවේද අනුව සිද්ධ වෙන හැටි. දැන් බලන්න කොයිතරම් කටකතා යවනවද හැම එකක්ම පටන් ගන්නකොට. UNP ආණ්ඩුව පටන් ගත්ත හැම හොඳ වැඩකටම හැමදාම තිබුණේ විවේචනනේ. දැන් මං ඉස්සෙල්ලා ගිය තැන මට කතා කරා සංචාරක ව්‍යාපාරය ගැන. අද බලන්න ලංකාවේ ප්‍රධානම ආදායම් මාර්ගය සංචාරක ව්‍යාපාරය. පටන් ගත්තේ කවුද? ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා රාජ්‍ය ඇමතිවරයා හැටියට රටේ සේනානායක ආණ්ඩුවේ. මගේ ආසනේ බෙන්තර නිවාඩු නිකේතනේ හෝටලයක් කරලා තමයි පළමුවෙන්ම සංචාරක ව්‍යාපාරය පටන් ගත්තේ. අද බලන්න ලංකාව පුරාම සංචාරක ව්‍යාපාරයෙන් කී දෙනෙක් ආදායම් ලබනවද කියලා. සංචාරක වෙන ප්‍රමාණය දැන් වැඩි වෙලා තියෙනවා. හෝටල් කීයක් ඉදි වෙනවද බලන්න. 74ට ඉස්සෙල්ලා ඔබතුමා දන්නවා ඇති ක්වීන්ස් හෝටලේ හිටපු නිසා 74 ඉස්සෙල්ලා ගෝල්ෆ් ෆේස් පිටිනේට ගිහිලා වටපිට බැලුවා නම් තිබුණේ ගෝල්ෆ් ෆේස් හෝටලේ විතරයි මං හිතන්නේ. ඊට පස්සේ තමයි හිල්ටන්, ගලදාරි, ඔය ට්‍රාන්ස් ඒසියා ඔක්කොම එන්න පටන් ගත්තේ. දැන් ඒව නම් වෙනස් වෙලා ඇති. විශාල පරිවර්තනයක් ඒකේ ඇති වෙයි. එදා ජේ.ආර්. ජයවර්ධන මහත්තයා සංචාරක හෝටල් පටන් ගත්තාම, ව්‍යාපාරේ පටන් ගත්තාම ඒ පළාතේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ മന്ത്രിවරු කිව්වා දේශපාලන වේදිකාවේ අපි ආවහම ඕවා ඉස්පිරිතාල බවට පත් කරනවා කිව්වා. බලයට ආවට පස්සේ කිව්වා ආර්ථිකයට වැළඳිච්ච රෝගයට ප්‍රතිකාර දෙන්න අපි මේව දිගටම ගෙනියනවා කියලා. දැන් ඇඟලුම් කර්මාන්ත ශාලා ප්‍රේමදාස මහත්තයා පටන් ගන්නකොට කොයිතරම් අපහාස කරාද? කී දෙනෙක් ඒවෙන් ආදායම් ලැබුවද? දැන් GSP සාහනේ නැති වෙලා තිබුණා. දැන් ඒකත් ළඟදී අපි ලබා ගන්නවා. මත්ස්‍ය තහනම යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කරගත්තා. ජාත්‍යන්තර වශයෙන් අපි කොච්චර ජයග්‍රහණ ලැබලා තියෙනවද? ඒක නිසා ඒ සියල්ලම මම තමුන්නාසලට කෙටියෙන් මතක් කරන්න කල්පනා කරේ. කාලයකට පස්සේ විදේශිකයෝ හැටියට ඉන්න පිරිසක් නිසා මම ටිකක් මේ කාරණා මතක් කරේ. සාමාන්‍යයෙන් මම ලංකාවේදී නම් මගේ ඕනම කතාවක් බොහොම කෙටියෙන් කරන්නේ. නමුත් මම ටිකක් හැම යුගයේම මතක් කරලා මේ පිරිස මුණ ගැහිච්ච නිසා කාරණා කීපයක් මතක් කරන්න කල්පනා කරේ. ඉතින් මම තමුන්නාසලා සියලු දෙනාට සුබ පතනවා. විශේෂයෙන්ම විරුද්ධ පක්ෂයේ ඉන්නකොට එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් ගැනීම සඳහා තමුන්නාසලා හැම කෙනෙක්ම පුළුවන් ආකාරයෙන් දායක වුණා, සහයෝගය දුන්නා. ඒ සියල්ලටම අපේ ගෞරවය තමුන්නාසලට පුද කරන. දේශපාලන පක්ෂයක් හැටියට ඒ උදව් කළා යමක් තාම ලබා ගත්තේ නැතත් රටක් හැටියට සුවිශේෂ ජයග්‍රහණ දැනටම අපි අත්පත් කරගෙන තියෙනවා. ඒ ගැන ඔබ සියලු දෙනාටම නිහතමානීව සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපේ ආණ්ඩුවට කොයිතරම් බොරු ප්‍රචාර විවේචන මොනවාවත් බුද්ධියෙන් තමුන්නාන්සලා කල්පනා කරන්න මේ අවුරුදු
කීපේ පාලන ජනවරම ලැබුණු කාල සීමාව වෙනතුරු ආණ්ඩුවේ ක්‍රියාකලාප ගැන අවදීන් ඉන්න. 2020 වෙනකොට කල්පනා කරලා බලන්න මේ ආණ්ඩුව හරිද වැරදිද කියන එක. මට බය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන් රට නිවැරදි මාර්ගයට යොමු වෙලා රටේ විශාල ඉදිරිපින්මක් ආර්ථික වශයෙන් යන්න අපි ලබන ජනවාරි 8 වෙනිදාන් පස්සේ ආරම්භ කරන වැඩපිළිවෙල හරහා අපි තුල තිබෙනවා කියන එක. ඒ ගැන සුබවාදීව බලන්න කියලා මම තමුන්නාන්සලෙන් ඉල්ලා හිටිනවා. මේ සාකා සමිතිය තමුන්නාන්සල සියලු දෙනාම සම්බන්ධ කරගෙන ඉදිරියට තවත් ශක්තිමත්ව ඉස්සරහට යන විදිය ගැන කල්පනා කරන්න. පක්ෂයක් හැරියට ඒ සඳහා දිය හැකි ඕනම සහයෝගයක් තියෙනවා නම් අපි ඒවා ගැන අපේ පක්ෂයේ මහලේකම්වරු සභාපතිතුමා නායකතුමා ඇතුළු ඒ පිරිස දැනුවත් කිරීම කරන්න. තමුන්නාන්සලට තියෙන ගැටලු ඒ වගේම ආණ්ඩුවක් හැටියට निराකරණය කරගන්න තියෙන ගැටලු තියෙනවා. ඒවත් අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. විවිධ කාරණා තියෙනවා. ඒව ගැන මම කතා කරන්න යන්නේ නැහැ කාලය යන නිසා. අපි ඔක්කොම එකතු වෙලා රටක් හැටියට ජයග්‍රහණ ලබන්නට පුළුවන් පසුබිම හදන්න උදව් කරන්න කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලා හිටිනවා. ඔබ සියලු දෙනාටම මට සවන් දීමට පැමිණීම ගැන විශේෂයෙන් ස්තුති කරමින් විශේෂයෙන් අද කාලෙකින් ලැබෙන නිවාඩුව එවැනි දවසක් ඒ වගේම නත්තල් උත්සව ආදියත් සම්බන්ධ වෙන්න තියෙන අවස්ථා තියෙන්න පුළුවන්. මම ඊයේ පන්සලකට ගියාම මේ පන්සලෙත් අද විශේෂ පූජාවක් පවා තියෙනවා. කොහොමද මේ ඔක්කොම ඇස්සේ තමුන්නාන්සලා විශාල පිරිසක් මේ පැමිණීම ගැන මගේ විශේෂ ගෞරවය ඔබ සියලු දෙනාට පුද කරනවා. මට ආරාධනා කිරීම ගැන සාකා සමිතියේ සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු ඒ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. මගේ මේ ගමනට සම්බන්ධීකරණයක් වෙච්ච අපේ ලාල් මහත්මයා ඇතුළු මේ හිතවත් හැම කෙනාටමත් විවිධාකාරයෙන් විටින් විට විවිධ පළාත් වලින් සම්බන්ධ වෙමින් මේ ගමනට මට ධෛර්යය සැපයූ සියලු දෙනාටත් ස්තුති කරමින් උදා වෙච්ච නත්තල් සමය ප්‍රීතිමත් වේවා. තව දින කීපයකින් උදා වෙන නව වසර ඔබතුමන්ලා හැම දිනාටමත් ඔබතුමන්ලාගේ පවුල්වල හැම දිනාටමත් වාසනාවන්තම නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් ස්වල්පයට සවන් දීම ගැන ස්තුති කරමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා. බොහොම ස්තුතියි. මේ අවස්ථාවක ප්‍රගන්නවා දැන් අපේ අමාත්‍යතුමාට පුංචි සිහිවටනයක් ලබා දෙන්නට. එම සිහිවටන ලබා දීම සඳහා මම ගෞරවයෙන් ආරාධනය කරනවා අප ශාඛා සමිතියේ ගරු ලේකම් නියාල් මහත්මයාට ඒ සිහිවටන ලබා දෙන්න කියලා. ඉතින් අපිට තව පුංචි කාරණයක් තියෙනවා මිලානෝ ඉන්න අපට සතුටු විය හැකි. අපි මෙම උත්සවය නැත්නම් මෙම සංචාරය සංවිධානය කරනකොට අහඹු ලෙස නැත්නම් භාග්‍යයක් ලෙස අවස්ථාවක් ලැබිලා තිබෙනවා අපේ ගරු අමාත්‍යතුමාට පාප් වහන්සේ මුණ ගැහින්න. ඒක මම හිතන විදිහට මිලානෝ ඉන්න අපිට ගෞරවයක්. අපේ ගරු සභාපතිතුමාගේ කැපවීම උනන්දු මත තමයි ඒ සියල්ල සිද්ධ වුණේ. එහෙම කරන්න පුළුවන්කම තිබුණේ අපිට මම හිතන්නේ මිලානෝ නැත්නම් ඉතාලියේ ඉන්න නිසා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න අපිට ගෞරවයක් මිලානෝ ඉන්න අපිටත් ගෞරවයක් එතුමන්ට පාප් වහන්සේ මුණ ගැහෙන්න අවස්ථාව ලැබීම ගැන මම හිතනවා ඒක කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. එතුමත් වාසනාවන්ත වෙලා තිනවා පාප් වහන්සේව මුණ ගැහෙන්න ඉදදා දිනේදී උදෑසන. නිසා එය සර්ව ප්‍රකාශන සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉන් අනතුරුව අවසන් වශයෙන් තියෙනවා ස්තුති කතාව කිරීම සඳහා ගරු ලේකම්තුමාට අසනීප තත්ත්ව නිසා එම කටයුතු කරන්න මටම කිව්වා පුළුවන් තරම් කරන්න. උන්වහන්සේ වචනයක් හරි කතා කරන්න කියලා මම එතුමන්ට ආරාධනය කරනවා මේ අවස්ථාවේ. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනමාධ්‍ය අමාත්‍ය ගායන්ත කරුණාතුංග මැතිතුමනි මම ආසිතින් ඉන්නේ ඒ සමග ස්තුති කතා කිරීමට මම සමිති උපලේකම් සමස්විත් බාර කරනවා. අපේ ප්‍රාර්ථනය ඉක්මනින් සුවය ලැබේවා කියලා එතුමන්ට. ඉතින් මේ අවස්ථාව සංවිධානය කිරීම සඳහා නොඑක ආකාරයෙන් අපට සහයෝගය ලබා දුන් කීප බලක් ඉන්නවා.
ඒ වගේම අපි විශේෂයෙන්ම ප්‍රථමයෙන්ම අපි ස්තුතිය ප්‍රකාශ කරන්න කැමති අපේ ගෞරවනීය ආරාධනය ලැබ මේ අවස්ථාවට පැමිණි අපේ ගරු අමාත්‍යතුමන්ට ඒ වගේම පැමිණි ඔබ සියලු දෙනාට මෙම ශාලාව ලබා දීම වෙනුවෙන් සහයෝගය ලබා දීම වෙනුවෙන් මාලිනින්ද මහත්මයාටත් මෙම ආයතනයේ සේවකයන වික්ටර් මහත්මයාටත් ඒ වගේම මෙම සම්බන්ධීකරණ කටයුතු කරමින් අපට සහයෝගය ලබා දුන් බ්ලූම් ඉන්ටර්නැෂනල් විදුහල්පතිනිය විදුහල්පතිනිය දීපල් ඇන් මහත්මියට ඇන් සිල්වා මහත්මියටත් අපේ පක්ෂයේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. මේ අවස්ථාවට පැමිණි ඔබ සැමටත් මේ කාල වේලාව අප වෙනුවෙන් විඩම් කිරීම පිළිබඳවත් අප එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිතියේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරමින් ජාතික ගීය වාදනය කිරීමේ අවස්ථාව ලබා දෙන්න අපේ උත්සවය අවසන් කරනවා. ඉන් අනතුරුව ඔබට පුළුවන් පෞද්ගලිකව අපේ ඇමතුමා මුණ ගැහිලා සාකච්ඡා කරගන්න. ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා Sundar Sivani